අයිබෝවන් ළමයි අපි ළමයි අද පටන් ගමු පාඩම. අපේ තුන්වෙනි කොටස අපේ ව්‍යාපාර අධ්‍යයනය සහ දිනුම්කරණය කියන කොටසේ 10 ශ්‍රේණියේ පළවෙනි පාඩමේ අවසාන කොටස. මේකෙන් පස්සේ අපේ 10 ශ්‍රේණියේ පන්තිය ඔක්කොම මේ සීලුම කොටස් අවසන් වෙන පළවෙනි පාඩමේ. ඊට පස්සේ ළමයි ඔයගොල්ලන් පුළුවන් 10 ශ්‍රේණියේ පළවෙනි පාඩම දාලා සීලුම ප්‍රශ්න පත්‍ර සිදු කරන්න. ඒවල ළමයි මම මගේ පළවෙනි කොටස මම දාලා ඇති ඔයගොල්ලන්ට පළවෙනි කොටස දාලා ඇති. මම එක දාලා ඇති ව්‍යාපාර අධ්‍යයනයේ පළවෙනි පාඩම කියලා. ඒකේ දාලා ඇති මම පළවෙනි ආරම්භ කොටස ඉඳලා කියන්නේ සංකල්පයේ ඉඳලා අවශ්‍යතා හා වුවමනා යනකම්. ඒක දෙවෙනි කොටස මම දාලා ඇති. අවශ්‍යතා හා වුවමනා සම්බන්ධ පොඩ්ඩක් දෙවෙනි කොටසෙත් මම පොඩ්ඩක් කියලා දීලා ඇති. ඊට පස්සේ නිෂ්පාදන ව්‍යාපාරය ඉඳලා යනවා කොටස නිෂ්පාදන සාධක දක්වා. මේ නිෂ්පාදන සාධක කොටස නම් ලොකුවට එතනදී කොට කතා කරේ නෑ. මම ඒක තුන්වෙනි කොටසෙන් කතා කරන්නම් කියලා තමයි හිතේ. ඒකට මම අද නිෂ්පාදන සාධක ඉඳලා මේ මාතෘකාවේ අවසානය මේ මාතෘකාවකින් අවසන් කරනවා. ඒකට 10 ශ්‍රේණියේ පාඩමේ පළවෙනි පාඩමේ කොටස් තුනක් තියෙනවා. කොටස් තුනම අදින් ඉවර කරනවා. එතකොට ඔයගොල්ලන්ට වීඩියෝ එක බලන්න පුළුවන්. දැනටත් ලොකු views ප්‍රමාණයක් ගිහලා තියෙනවා. මම ඉහළ තියන්න දැක්කා. ඉතින් මේ අද පටන් ගමු අපේ නිෂ්පාදන සාධක ඉඳලා. නිෂ්පාදන සාධක. මොකද්ද නිෂ්පාදන සාධකයක් කියන්නේ? නිෂ්පාදන සාධක කියන්නේ ළමයි මම මෙහෙම ගන්න උදාහරණයක් ඔයගලන්ට දැන් මෙතන මෙහෙම ව්‍යාපාරයක් තියෙනවා. හරිද? මේ ව්‍යාපාරය හිතන්නකො මේක බිස්කට් නිෂ්පාදන ව්‍යාපාරයක. මේකට එන මොනවද අවශ්‍ය කරන්නේ? බිස්කට් හදන්න අමුද්‍රව්‍ය ඕනේ නේ. අමුද්‍රව්‍ය. ඊට අමතරව බිස්කට් හදන්න කවුද ඕනේ? ශ්‍රමය ඕනේ නේ. කියන්නේ මිනිස්සු ඕනේ. ශ්‍රමය ඕනේ. ඊට අමතරව මේක බිහිටලා දෙන කවුද? පොළවේ එන මොකද්ද? භූමියේ තියෙනවා. ඊට අමතරව මේ ව්‍යාපාරය නිර්මාණය කරේ කවුද? අයිතිකාරයෙක් නැත්නම් ව්‍යාපාරිකයෙක් නේ. මේ ව්‍යාපාරිකයා මොනවද දෙන්නේ? මේකට සම්පත්තිය දෙවුවා නේද? මුදල්, ඊට පස්සේ මූර්ත වාස්තුකම්, ඊට පස්සේ ඊට අමතරව තියෙන සහයෝගය, එයාගේ දැනුම, මේ දේවල් ඔක්කොම යදව හින්දානේ ව්‍යාපාර ගොඩ නැගුණේ. එතකොට මොකද්ද? එහෙනම් මේකට ඔන්නේ ප්‍රාග්ධනය කියන සමේ නිෂ්පාදන සාධකයක් ඇතුළත් වෙනවා. ඊට අමතරව මේක දැන් අපිට හිතනවාද බිස්කට් කියන ව්‍යාපාරයත් අපි හිතමු දැන් අපි මේ හිතනවා අපිට බිස්කට් කියන ව්‍යාපාරය හදන්න හිතෙන්නේ නැහැ සාමාන්‍යයෙන් කියලා. ඒව හිතන්නේ කාටද? අලුත් දේවල් හිතන්නේ කවුද? නව නිර්මාණ සිදු කරන්නේ කවුද? මේ භූමියේ ශ්‍රමය ප්‍රාග්ධනය කියන නිෂ්පාදන සාධක උපයෝගී කරගෙන නව නිර්මාණ කරන්නේ කවුද? ඒව කරන්නේ කවුද? ව්‍යවසායකයන්. ඒකට අපි මොකද කියන්නේ? ව්‍යවසායකත්වය කියලා කියනවා මේකට. ව්‍යවසායකත්වය. එතකොට ළමයි මම දැන් අමුද්‍රව්‍ය කියන එක නිකන් මේකත් අයිති වෙන්නේ භූමිය කියන සාධකයටම තමයි. මම අමුද්‍රව්‍ය වෙනම ගත්තා. ඒකට නිෂ්පාදන සාධක තියෙන ප්‍රධාන වශයෙන් කොටස් හතරයි. භූමිය, ශ්‍රමය, ප්‍රාග්ධනය, ව්‍යවසායකත්වය කියන. අපි එක එක බලමු. මොකද මේ භූමිය කියන්නේ කියලා. භූමිය කියන ළමයි ඔයගොල්ලෝ අච්චු පොතේ මෙහෙම කියන්නේ. ස්වභාව ධර්මයෙන් ලැබී ඇති දේ සියලුම දේ භූමියට අයත් වේ. මේකට අභ්‍යන්තරමය බාහිර සාධකද අයත් වේ. මම නැත්නම් අපි කියමු මතු පිට සාධකමෙන් අභ්‍යන්තර සාධකද අයත් වේ. ඒක ස්වභාව ධර්මයෙන් ලැබී ඇති සියලුම දේ මොනවද? සියලුම දේ කියලා කියන්නේ මේ ගංගා, දී ඇලි හැම දෙයක්ම. ඒකට අපි මේ උදාහරණ විදිහටම නිකන් මොනවද? පොළොව. අපි මේ බිස්කට් කම්පැනි ගමු. මේක අමුද්‍රව්‍ය යොදා කරනවා තීරුංග පිටි. ඒ මොනවාද? භූමියට අයති. ඊට පස්සේ සීනි ඒව භූමියට අයති. ඊට අමතරව මොනවද? ජලය භූමියට අයති. ඊට අමතරව අපි ගමුකෝ දැන් බිස්කට් කම්පැනි අත්තරලා අපි නිකන් හිතමු මොකද්ද? දී ඇලි, හිරු එළිය, මේ හැම දෙයක්ම භූමියට තමයි අයිති. මොකද ස්වභාව ධර්මයෙන් ලැබී ඇති සියලුම දේ භූමියට අයිති වේ. එතකොට මෙතන කියන මතු පිට මෙන්න අභ්‍යන්තර. මේ හැම දෙයක්ම මතු පිටයි. මේ ඔක්කොම මතු පිට. මේ පොළොව උඩ තියෙන්නේ. ඒත් අභ්‍යන්තර කියන්නේ ළමයි අභ්‍යන්තර කියන්නේ හිතන්නෝ දැන් පෙට්‍රල් අපි කියන නැත්නම් khනිජ සම්පත් කියන දේවල් ඔක්කොම අයිති වෙන මොනවද? අභ්‍යන්තර සම්පත්. khනිජ සම්පත්. උදාහරණ විදිහට ගත්තොත් petrol, diesel ඊට අමතරව මොනවද
දැවි තෙල්. මෙයා විතරද? මෙයා විතර කණජ සම්පත්තිය නෑ. ඊට අමතරව මොනවද තියෙන්නේ? මැණික්, දියමන්ති. මේ හැම දෙයක්ම අයිති වෙන්නේ මේ භූමියේ තියෙන සාධකයට. මොකද සබහා ධර්මයේ ලැබී ඇති සියලුම දේ භූමියට අයත් අභ්‍යන්තරම මතුපිට සම්පත් අයතේ. මතුපිට පොළව, තිරුඟ පිටි, සීනි, ජලය, දිය ඇලි, හිරු වැලි යන ආදී. අභ්‍යන්තර khනිජ සම්පත් කියන්නේ මොනවද? පෙට්‍රල්, ඩීසල්, දැවි තෙල්, මැණික්, මැණික්, දියමන්ති අනේක ඒවා. ඒක ළමයි මේ මම ඔයගලන්ට කියන්න හිතුවේ ළමයි දැන් මෙතන මේ භූමිය ගැන කතා කරද්දී ළමයි මේ ප්‍රශ්නේ සාමාන්‍යයෙන් ඔයගලගේ ඕ ලෙවල් විභාගයේදී ඇහිලා නැහැ තාම. ඒකට නමුත් මේ ප්‍රශ්නේ ඇහෙන්න පුළුවන් තැන. ඒ කියන්නේ ළමයි වර්තමානයේදී මේ භූමිය කියන සාධකය කෙමෙන් විනාශ වෙනවද? වනාන්තර විනාශය තුලින්, ජලය අපවිත්‍ර වීම තුලින්. යනස එක එක සාධක මත මේ භූමිය කියන සාධකය ක්‍රමෙන් විනාශ වෙනවා නේ. එතකොට දැන් ඔයගොල්ලෝ දැන් හිතන්නකෝ ව්‍යාපාර අධ්‍යයනයේ හදාරන ශිෂ්‍යයෙකු ලෙස හෝ නැත්නම් ඔබ ව්‍යාපාරිකයෙක් කියලා හිතලා ඔයගොල්ලන් ප්‍රශ්නයක් අහන්න පුළුවන් මේ භූමිය කියන සාධකේ ආරක්ෂා කර ගැනීම සඳහා ඔබට ඔබගේ ව්‍යාපාර ලෙස හෝ නැත්නම් ඔබ ව්‍යාපාර අධ්‍යයන හදාරන ශිෂ්‍යයෙකු ලෙස මොනවද ඉටු කරන්න පුළුවන් කියලා. දැන් හිතන්න මෙතන අපි ගමුකෝ මේක ඇවිල්ලා ගියොත් බිස්කට් නිෂ්පාදන ව්‍යාපාරය කියලා. මේකෙන් අපි හිතමුකෝ මොන හරි දෙයක් සිදු කරනවා. ඒකෙන් අපිට මොන හරි කෙමිකල් එකක් අපි දානවා කෙලින්ම ජලයට. එහෙම දැම්මම මේක ජල සම්පාද මස්යෙන් හැමදේම විනාශ වෙලා යනවා කියලා හිතන්න. හැබැයි ඔයාලට පුළුවන් මොනවාරි ෆිල්ටර් කරලා ඒක දාන්න පුළුවන් ක්‍රමයක් හොයාගත්තා. නැත්නම් පවතින ක්‍රමයක් යොදාගෙන හරි ඒක ෆිල්ටර් කරලා වතුර ටික දැම්මා. ඒකෙන් අර ප්‍රමාණය හානි අඩු කරගන්න පුළුවන්. අන්න ඒ වගේ උදාහරණ කිහිපයක් දක්වන්න කියලා ඔයගලන්ට අහන්න පුළුවන් මේ සම්බන්ධයෙන්. හැබැයි මේ ප්‍රශ්නේ ඇහිලා නැහැ තාම. හැබැයි ඇහෙන්න පුළුවන් තැන. අපි බලමු දැන් ඊළඟ කොටස. මොකද්ද? ශ්‍රමය. දෙක මොකක්ද? දෙක එල ශ්‍රමය. ශ්‍රමය කියන්නේ ළමයි ව්‍යාපාරයේ යොදා ගන්න කායික සහ මානසික දායකත්වයේ ශ්‍රමය වේ. මොකද ව්‍යාපාරයේ යොදා ගන්න කායික සහ මානසික දායකත්වයේ ශ්‍රමය වේ. ඒකට මේ කායික සහ මානසික දායකත්වය මොකක්ද කියන්නේ? කායික හා මානසික. මානසික කියන්නේ කායික කියන්නේ ළමයි මේකට යොදා ගන්න ඒගොල්ලෝ කය වේසා වැඩ කරන පුද්ගලයා. අපි කියනවා කය වේසා වැඩ කරන පුද්ගලයා. වේසා වැඩ කරන පුද්ගලයා. ඒකට මානසික දායකත්වය කියන්නේ මනස වෙහසනවා ඒගොල්ලෝ. කායික දායකත්වය කියලා කියන්නේ මොකද? කය වේසා වැඩ කරන පුද්ගලයෝ. ඒකට මානසික දායකත්වය කියලා කියන්නේ මනස වේසා වැඩ කරන පුද්ගලයෝ. මේ කායික තමයි මේ දායකත්වය. නැත්නම් මේ කියන මේ කය වේසා වැඩ කරන පුද්ගලයෝ කියන්නේ ඒගොල්ලෝ ළම උදාහරණ විදිහට මොකද? කම්කරුවෝ කියන්නේ ඒගොල්ලන්ට. කම්කරුවෝ. ඊට අමතරව පේදුරේරුවෝ. අන්න ඒ වගේ කට්ටිය තමයි කය වේසා වැඩ කරන්නේ. මොකද ඒගොල්ලෝ යොදාගන්නේ ඒගොල්ලන්ගේ ශ්‍රමය. කියන්නේ කය කියන කායික ශ්‍රමය කියන එක තමයි යොදාගන්නේ. හැබැයි මානසික වේසා වැඩ කරන නැත්නම් මානසික දායකත්වය කියන්නේ ඒගොල්ලෝ කවුද? උදාහරණ විදිහට ගත්තොත් ડોක්ටර්ස්ලා, දොස්තරවරු. ඊළඟට ඉංජිනේරුවෝ. ඒගොල්ලෝ මොනවා කරන්නේ? ඒගොල්ලෝ මනස වේසන්නේ. ඒගොල්ලන්ගේ මනසේ තියෙන දැනුම තමයි වේසලා ඒගොල්ලෝ මේ ව්‍යාපාර කටයුතු සිදු කරන්නේ. හැබැයි මේගොල්ලෝ වෙනසන්නේ ඒගොල්ලන්ගේ කය නැත්නම් ශරීරය. ශරීර වේසල තමයි ඒගොල්ලෝ මේ අවශ්‍ය කටයුතු සිදු කරන්නේ. එතකොට ශ්‍රමය කියන දේ කොටස් දෙකයි. මොකද්ද? කය වේසා වැඩ කරන පුද්ගලයෝ සහ මනස වේසා වැඩ කරන පුද්ගලයෝ. එතකොට මොකද්ද කායික දායක ශ්‍රමය කියලා කියන්නේ? ව්‍යාපාරසද යොදා ගන්න කායික සහ මානසික දායකත්වයේ ශ්‍රමය වේ. ප්‍රාග්ධනය කියන්නේ මොකද්ද? ප්‍රාග්ධනය කියලා කියන්නේ මොකද්ද කියන්නේ? ප්‍රාග්ධනය කියන්නේ ප්‍රාග්ධනය කියලා කියන්නේ නිෂ්පාදන ක්‍රියාවල යොදා ගන්න මිනිසාසි නිර්මාණය කරපු දේ ප්‍රාග්ධනය වේ. නැත්නම් ව්‍යාපාරසද යොදා ගන්න මිනිසාසි නිර්මාණය කරපු දේ ප්‍රාග්ධනය වේ. නිෂ්පාදන ක්‍රියාවල යොදා ගන්න මිනිසාසි නිර්මාණය කරපු දේ ප්‍රාග්ධනය වේ. ඒ කියන්නේ භූමියේ හිතන්නකො භූමිය කියන දේ තුළ නිකම් මුඩු බිමක් තියෙනකොට ඒතර මොන හරි දෙයක් හැදුවොත් ඒක මිනිසා විසින් නිර්මාණය කරපු දෙයක් නේ. හිතන්නකො මේ බිස්කට් කම්පැනි වල මේ බිස්කට් මේ නිෂ්පාදනාගාරේ මෙතන මුඩු බිමක් තිබ්බේ කියලා තමයි මුඩු
බිම තුල ව්‍යාපාරිකයා බිස්කට් නිෂ්පාදනාගාරයක් හැදුවානේ. ඒ හැදුවේ මොනවද? ප්‍රාක්‍තනය කියන සම්පත් උපයෝගී කරගෙන මුදල් කියන ප්‍රාක්‍තනය දවුවා. ඊට පස්සේ යාගේ මූර්තවත්කම් අපේ හිතමුකෝ මොන හරි යාගේ ගෙදර තිබ්බපු මේ මොන හරි පුටු සෙට් එකක් හරි ඊට අල්මාරියක් හරි මොන හරි මූර්තවත්කම් යදවුවා. ඊට පස්සේ මේ බිස්කට් ප්‍රවාහනය කරන්න එයාගේ වාහනේ දුන්නා ගන්න ව්‍යාපාරයට. ඒ මොනද? ඒවා ප්‍රාග්ධනයම තමයි. මුදල් කියන දේ හැබැයි ළමයි මෙහෙම දෙයක්. මුදල් කියන දේ අපි මේක සාමයේ අපි ඉගෙන ගන්නවා BS වල නම් මේක ඔය කියන්නේ නැහැ මේ මුදල් කියන්නේ මිනිසා විසින් නිර්මාණය කරපු දෙයක් නෙවෙයි කියලා. නමුත් මේක අපි ආර්ථික විද්‍යාවෙන් කියන්නේ මිනිසා විසින් නිර්මාණය කරපු දෙයක් නෙවෙයි කියලා. ආර්ථික විද්‍යාව තුළදී කියන මුදල් කියන්නේ මිනිසා හදපු දෙයක් නෙවෙයි කියලා. හැබැයි මේක BS වල නම් මේ සම්බන්ධව වැඩිපුර කතා වෙන්නේ නැහැ මේ මුදල් කියන දේ මේ මිනිසා විසින් නිර්මාණය කරපු නැති දෙයක් කියලා. නමුත් ආර්ථික විද්‍යාවයි අපි කියනවා මුදල් කියන්නේ මිනිසා විසින් නිර්මාණය කරපු දෙයක් නෙවෙයි කියලා. ඉතින් ඒ හින්දා ඔයගොල්ලෝ මේක නිකන් යාන්තම් නිකන් ඔළුවේ තබා ගන්න සමහර වෙලට ප්‍රශ්නයක් MC එකක් ඇහෙන්නත් පුළුවන්. ඉතින් මේ මුදල් කියන්නේ මේ අමුදා ප්‍රාග්ධන ව්‍යවහාරකන වත්කමක්ද කියලා අහන්න පුළුවන්. එහෙම වුණොත් ඔයගොල්ලෝ යන්න ඔව් කියන උත්තරය ආර්ථික විද්‍යාව කියන මත පටක තියාගන්න එපා. මුදල් කියන්නේ මේ මුදල් ආර්ථික විද්‍යාව තුළදී මිනිසා විසින් නිර්මාණය කරපු දෙයක් නෙවෙයි. හැබැයි ඒක කියන්නේ නැහැ මොකද ලකුණු දෙන්නේ නැහැ. ඔයගොල්ලන්ට වැරදිදයි. BS වලදී මේක මුදල් කියන්නේ මේ ප්‍රාග්ධන වත්කම. ඉතින් ඒක මතක තියාගන්න. එතකොට මේ මිනිසා විසින් නිර්මාණය කරපු දේ එතකොට මොනවා යාන්ත්‍ර සූත්‍ර ඊට පස්සේ යාන වාහන ඊට පස්සේ ඉඩම් කියන කද දෙක ගන්න පුළුවන්. මොකද ඉඩමක් කියන දේ මෙතනදී ව්‍යාපාරය එදුවට පස්සේ ඒක ප්‍රාග්ධනයක් නේ. ඉඩම කියන්නේ ප්‍රාග්ධනය. මේක භූමිය කියන සාධකයට අයිති තමයි ඉඩම කියන්නේ. හැබැයි භූමිය කියන්නේ ඉඩම කියන දේ භූමියට අයිති. හැබැයි මේක ව්‍යාපාරට යොදවුවොත් මොකද වෙන්නේ? ව්‍යාපාරට යොදවනවා. ව්‍යාපාරට යොදවුවොත් මේක වෙන්නේ ප්‍රාග්ධනික කියන සාධකයට තමයි අයිති වෙන්නේ. ඉඩම භූමිය යටතේ ගන්න පුළුවන්. හැබැයි මේක ව්‍යාපාරට යොදවුවට පස්සේ මේක වෙන්නේ ප්‍රාග්ධනය කියන සාධකයට තමයි අයිති වෙන්නේ. මොකද ඉඩම ව්‍යාපාරට අයිතිකරු දෙනවා. එතකොට මොකක්ද වෙන්නේ? අයිතිකරු ප්‍රාග්ධනය යොදවනවා. ප්‍රාග්ධනය යොදවීමෙන් මොකද වෙන්නේ? හිමිකම් වැඩි වෙනවා. හිමිකම් වැඩි වෙන මේ සාධක මත මේ ඉඩම කියන්නේ ව්‍යාපාරයට යොදවුවොත් මොකක්ද ඒක ඇවිල්ලා ප්‍රාග්ධන වත්කමක්. ඒක කිසිසේත්ම භූමියට අයිති වෙන්නේ නැහැ. ඒක අයිති වෙන්නේ කෙලින්ම ප්‍රාග්ධනය කියන සාධකයටම තමයි. එතකොට ප්‍රාග්ධනය කියන සාධකයට මොනවද ගත්තේ? මුදල් ගන්න පුළුවන් උගලන්ට. ඊට පස්සේ වාහන ගන්න පුළුවන්. ඊට පස්සේ යන්ත්‍ර ගන්න පුළුවන්. ඊට පස්සේ ගොඩනැගිලි ගන්න පුළුවන්. මේ වගේ ව්‍යාපාරය යොදවන හැම දෙයක්ම ඔයගලන්ට ප්‍රාග්ධනය කියන වත්කම යටතේ ලියන්න පුළුවන්. මේක මතක තියාගන්න. ඉඩම් කියන්නේ භූමිය යටතේ තියෙන දෙයක් වුණත් මේක ව්‍යාපාරයට යොදවුවට පස්සේ මේක අයිති වෙන්නේ ප්‍රාග්ධනය කියන සාධකයට. මේක අයිති වෙන්නේ නැහැ කිසිසේත්ම භූමිය කියන සාධකයට. අයිති වෙන්නේ ප්‍රාග්ධනය කියන සාධකයට. ඊළඟට ලස්සන කතාවක් මොකද ව්‍යවසාය තත්ත්වය. මොකද ව්‍යවසාය තත්ත්වය කියන්නේ? නිෂ්පාදන ක්‍රියාවලියක භූමිය ශ්‍රමය ප්‍රාග්ධනය යන නිෂ්පාදන සාධක ඒකරාශී කරමින් අවධානය දරන නවෝත්පාදනද පුද්ගලයා ව්‍යවසායකය. ඔයාද ව්‍යවසායකය කියලා කියන නිෂ්පාදන ක්‍රියාවලිය තුළ භූමිය ශ්‍රමය ප්‍රාග්ධනය යනාදී නිෂ්පාදන සාධක ඒකරාශී කරමින් අවධානය දරමින් නවෝත්පාදන පුද්ගලයා ව්‍යවසායකය කියනවා. ව්‍යවසායකය කියන්නේ කවුද? ව්‍යවසායකය කියලා කියන්නේ නිෂ්පාදන ක්‍රියාවලිය භූමිය ශ්‍රමය ප්‍රාග්ධනය ව්‍යවසායකයන් නිෂ්පාදන සාධක ඒකරාශී කරමින් අවධානය දරන නවෝත්පාදන පුද්ගලයා ව්‍යවසායකය. නිෂ්පාදන කළ අචුපතේ තියෙන නිෂ්පාදනයට අවශ්‍ය කරන භූමිය ශ්‍රමය ප්‍රාග්ධනය නිෂ්පාදන සාධක සංවිධානය කරමින් යම් නිෂ්පාදන ක්‍රියාවල ආරම්භ කර පවත්වාගෙන යාම කාර්ය ව්‍යවසායකත්වයට ලෙස හැඳින්වෙන ව්‍යවසායකයා ව්‍යාපාර අවධානය දරමින් නවෝත්පාදනයේ යෙදේ. ඊළඟට මොකද්ද ව්‍යවසායකත්වය කියලා කියන්නේ? ව්‍යවසායකත්වය කියලා කියන්නේ නිෂ්පාදන ක්‍රියාවලිය භූමිය ශ්‍රමය ප්‍රාග්ධනය යනාදී නිෂ්පාදන සාධක ඒකරාශී කරමින් අවධානය දරමින් නවෝත්පාදනයේ දෙපුත් ගලා ව්‍යවසායකත්වය නැත්නම් ව්‍යවසායකයා වේ. කවුද ව්‍යවසායකයානු? ව්‍යවසායකයා. ව්‍යවසායකයා කියලා කියන්නේ නිෂ්පාදන ක්‍රියාවලිය තුළ භූමිය ශ්‍රමය ප්‍රාග්ධනය යන සාධක උපයෝගී කරගෙන මොනවද නිෂ්පාදන ක්‍රියාවලිය තුළ භූමිය ශ්‍රමය ප්‍රාග්ධනය ව්‍යවසායකත්ව නිෂ්පාදන සාධක ඒකරාශී කර නැත්නම් උපයෝගී කරගෙන නවෝත්පාදන සිදු කරමින් අවධානය දරමින් නවෝත්පාදන සිදු කරමින් අවධානය දරමින්
නවෝත්පාදනය සිදු කරන තැන පුද්ගලයා ව්‍යවසායකයා. ව්‍යවසායකයා කියන කවුද? නිෂ්පාදන ක්‍රියාවලිය තුළ භූමිය, ශ්‍රමය, ප්‍රාග්ධනය, ව්‍යවසායකත්වයන් ආදී නිෂ්පාදන සාධු උපයෝගී කරන අවදානම් ධර්මයේ නවෝත්පාදනයේ දෙන පුද්ගලයා නැත්නම් නවෝත්පාදනයේදී ව්‍යවසායකත්වය. මොකද ව්‍යවසායකත්වය කියලා කියන්නේ නිෂ්පාදන ක්‍රියාවලිය තුළ මේක අනිවාර්යයි. නිෂ්පාදන ක්‍රියාවලිය තුළ භූමිය, ශ්‍රමය, ප්‍රාග්ධනය යනාදී නිෂ්පාදන සාධු උපයෝගී කරගෙන යොදාගෙන අවදානම් දරමින් නවෝත්පාදනයේදීම ව්‍යවසායකත්වය. ඒ ව්‍යවසායකත්වය කියනකොට නිෂ්පාදන ක්‍රියාවලිය තුළ භූමිය, ශ්‍රමය, ප්‍රාග්ධනය යනාදී නිෂ්පාදන සාධු උපයෝගී කරගෙන නැත්නම් යොදාගෙන අවදානම් දරමින් නවෝත්පාදනයේ පුද්ගලයා ව්‍යවසායකත්වය. ඒ ව්‍යවසායකයේ අවදානම් දරන්නේ අවදානමක් තියන්නේ ළඟයි. දැන් ඕගොල්ලෝ දෙවෙනි පාඩමේදී ඉගෙන ගන්නවා නේද පරිසරය. ඒ කියන්නේ මොකද්ද? දැන් බාහිර කොටසක් කියලා ගන්න අභ්‍යන්තර සහ බාහිර කියලා. අභ්‍යන්තරයි බාහිර කියලා බාහිර පරිසරය කියලා. එතකොට මේ බාහිර පරිසරය යටතේ තියෙනවා තමයි ආර්ථික පරිසරය කියලා එකක්. ඊට පස්සේ ආයෙත් තියෙනවා නේද දේශපාලන පරිසරය කියලා. ඊට පස්සේ තියෙනවා නේද හරිත පරිසරය, හරි පාරිසරික පරිසරය කියලා එකක්. හරිත පරිසරය කියලා අපි ගමුකෝ. එතකොට ළමයි දැන් ආර්ථික පරිසරය යටතේ බලන්නකෝ. දැන් ආර්ථික පරිසරය යටතේ අවදානම් දරන්නේ කොහොමද මෙයා? දැන් හිතන්න ආර්ථිකයේ වර්තමානයේ දැන් මේ වෙනකොට ලංකාවේ රුපියල අඩු වෙලා ඩොලරේ වැඩි වෙලා තියෙනවානේ. ඩොලරේ වැඩි වීම හින්දා රුපියල අප්‍රමාණ වෙලා ඩොලරේ වැඩි වෙච්ච හින්දා දැන් හිතන්නකො මේ අපි කියමුකෝ මේ ව්‍යවසායකයා මොන හරි පිටරටින් මොන හරි බඩු ගෙනල්ලා මෙහෙදී හදන කෙනෙක් කියලා හිතන්න. අපි මේ යකඩද මේ යකඩ වැඩ කරන මේ යකඩ මොන හරි කම්මලක් කරන ව්‍යවසායකයෙක්. මෙයාට ඕන නන්නේ යකඩ. මේ යකඩ එහෙම ගෙන්නන රටින් සමහර අමුද්‍රව්‍ය ගොඩක් අමුද්‍රව්‍ය ගන්න රටින්. එතකොට අපි දැන් රුපියල් දැන් අපි හිතමු අද ඩොලරේ ඇවිල්ලා 350ක් විතර ගමු. අපි 350යි ඩොලරේ ඇවිල්ලා රුපියල් සල්ලි වලින් 350යි. එතකොට මෙයා මේ යකඩ යම් ප්‍රමාණයක් ගෙන්නවා කියලා හිතන්න. යකඩ යම් ප්‍රමාණයක් ගෙන්නවා. මේ සඳහා එයාට 350 ගන්න හිතන්නකො. එයා හිතුවේ හැබැයි එයා ගෙස් කරලා දෙන්නේ නැත්නම් එයා හිතාන් හිටියේ කියලා හිතාන් හිටපු ගාන කියලා හිතන්න මේක. හිතාන් හිටපු ගාන තමයි 350 ගානේ. එයා අපිට යකඩ කිලෝ 100ක් ගෙනනවා. ඒ සඳහා එයාට ගෙවන්න වෙන්නේ 350යි 35000 කියලා යකඩ කිලෝ 100ටම. නැව ගාස්තුවේ අනම්මනන් එක්ක යාට එකතු වුණා කියලා හිතන්න. බදුත් එක්ක නැව බදු සල්ලි ඒ ඔක්කොම ආයේ ගමන් අනම්මන එක්කම ඔක්කොම එකතු වෙන යාට හිතන්න රුපියල් තව 30000. එතකොට මේ ඔක්කොම යකඩ කිලෝ 100 වටිනාකම කීයද? 65000නේ. එතකොට හිතන්නකො මේ නෑ මේ කියන්නේ මේ බදුත් එක්කම කියලා හිතන්න. මේ බදුත් එක්කම තමයි මේ බදු කියලා විතරක් හිතන්න. මේ බදු 30000ක් ගන්න. එන්නේ යාගේ මේ හිතන් හිටියේ ගාන තමයි 350 ගානේ. මේ 35000යි කියලා හිතන්නකො 100ක් ගත්තා. හැබැයි මේ ඩොලරේ හිතුව නැති ඉන්න මෙයා වැඩි වෙනවා. වැඩි වෙච්ච ඉඳ හිතන්නකො මේක 400ට ගියා කියලා මේ ඩොලරේ 400ට යනවා. 400ට ගියපු වෙනද මෙයා හිතාන් හිටියා නේද? දැන් 65000 ගෙවන්න බදුත් එක්ක කියලා. බදු නැතුව ගත්තා 35000යි. ඒකට එයා හිතාන් හිටපු ගාන නෙමෙයි උනේ. දැන් බලන්න මේ හිතාන නොහිටපු ගාන අපි නොහිතපු ගාන කියලා. නොහිතපු ගාන 400ට ගියා ඩොලරේ. ඒත් මේ යකඩ කිලෝ 100ම ගේන්න වෙනවා යාට. නැත්නම් යාගේ ව්‍යාපාරය කරගෙන යන්න බෑ කියලා හිතන්න. ඒකට 400 ගානේ 40000ක් යාට ගෙවන්න ඕනේ යකඩ වලට විතරක් ඒ රටට. ඒකට බදු කියන රජයට බදු ගෙවන්න ඕනේ. මේ බදු හිතන්නකො මෙයා බදු වල වෙනසක් නැහැ කියලා හිතන්න. 30000 තමයි බදු වල වෙනස. නෑ එහෙනම් 30000 තමයි 70000. මෙතන 70000ක් ගෙවන්න ඕනේ. එතකොට ළමයි දැන් බලන්න මෙතනදී මෙතන වෙනස. එතකොට 70000න් 65000ක් කියන 5000ක් වෙනසක් තියෙනවා නේද? 5000ක වෙනසක් වෙනවනේ. එතකොට දැන් හිතන්න ළමයි මෙතනදී නම් මේ ඩොලරේ වැඩි වුණා මේ ආර්ථික පරිසරය යටතේ මේ ඩොලරේ වැඩි වුණා. 350ට තිබ්බේ 350 තියෙද්දි මේ ව්‍යාපාරික යකඩ කිලෝ 100ක් ගේන්න ඕනේ. යකඩ කිලෝ 100 ගේන්න යාට 35000 යන්නේ නැහැ. බදු ආස්තුත් එක්ක 30000ක් එකතු වුණාම රුපියල් 65000යි සම්පූර්ණ විදිහම වරායෙන් මේ බඩු ටික එළියට ගන්න. හැබැයි මෙයාට මේ ඩොලරේ 400ට ගියා කියලා නොහිතපු විදිහට මේ බඩු ටිකත් ඇවිල්ලා. බඩු ටික ලංකාවේ දැන් හිතන්නකො මේ වරායට බාන ගමන් තියෙන්නේ. එයා දැන් ගෙවන්න ඇද්දි මේ ඩොලරේ 400ට වැඩි වෙලා.
400 වැඩි වෙච්ච හින්දා යාට මොකද උනේ? දැන් යකඩ කිලෝ 100 යවන්න බෑනේ මට. දැන් ඩොලර් වැඩි වෙච්ච හින්දා මට මෙච්චර ගවන්න බෑ. මේ මම කිලෝ 10ක් විතර ගන්න ඉතුරු කිලෝ 90 මේ යවන්න කියලා කියන්න බෑනේ. මෙයාට 100ම ගන්න වෙනවානේ. මොකද මෙයා ගිවිසුමක් හරි මොන හරි දෙයක් මතන විශ්වාසය මතන ගොඩක් ව්‍යාපාර සිදු වෙන්නේ නැද්ද? අන්න ඒක විශ්වාසයෙන් තමයි යාගේ පළදු වෙලා සමහරට බ්ලැක් ලිස්ට් වෙන්න පුළුවන්, අසාදු ලේඛන ගත වෙන්න පුළුවන්. මේ වගේ ප්‍රශ්නයක් වුණොත් ඉතින් ඒ හින්දා දැන් මේ ව්‍යාපාර නොහිතපු විදියට මෙයාට 400 ගාණ ගෙවන්න වෙනවා. එතකොට මොකද වෙන්නේ? 40000ක් මෙයාට ගෙවන්න. 5000ක් මෙහෙන් පිටින් වැඩි නේද? මේ ඩොලරේ වැඩි වෙච්ච ඉන්න මෙතනදී රුපියල් 50කින් ඉහළ ගියා. ඩොලරේ වර්තමානය වෙනකොට රුපියල් 50කින් ඉහළ ගිහින් හින්දා මෙයාට මේ දේ වුණේ. එතකොට ආර්ථික පරිසරයේ අවදානමක් නේද? දැන් මෙයා බලන්න එයා හිතාන් හිටියේ 35000 ගන්න. එතකොට මේක එන්න මෙතන අවදානම දරලා තිබ්බේ. 350 එක වැඩි වෙන එකක් නෑ, අඩු වෙන එකකුත් නැති වෙයි කියලා. ඒ අවදානම දරනවා එතන. අවදානම දරුවාට හැබැයි මේ අවදානම වෙනස් වුණානේ එකක් ගාලා. 450 400 ගියානේ 400 දිගේ පියෙන්නේ මෙයාට 40000ක් ගවන්න. ඒකට අවදානමක් නේ දරන්නේ මෙයා. මොකද හිතන්නකො දැන් මෙයාට මේ යකඩ කිලෝ මේ 100 ගෙනල්ලා එයාගේ බිස්නස් එක කරගෙන යනකොට දැන් හිතන්නකො මෙයාද මේ යකඩ මේ අපිට මේ යකඩ කම්බි කියලා මේ එක කම්බියක් මෙයා විකුණන්නේ හිතන්නකො මෙයා මේ මිනිස්සයා එක කම්බියක් විකුණන්නේ රුපියල් 18 කියලා. මේක කම්බියක් විකුණන්නේ රුපියල් 18. හැබැයි මේ එක කම්බිය රුපියල් 18 විකුණන්න දැන් බෑනේ. මෙයා හැබැයි රුපියල් 18 විකුණනවා කියලා මෙයා හිතුවේ මේ රුපියල් 350 ඩොලරේ තියෙනකොට නේද? හැබැයි මෙයා මේ 400 යයි කියලා හිතුවේ නෑනේ. ඒක අවදානම දරලා යා මේටි ගේනවා. මෙයාගේ ව්‍යාපාරයට ගෙනල්ලා මෙන්න දැන් ලොරිය ගෙනල්ලා බාලා හදනවා දැන් යකඩ. එතකොට මෙයාට 18 විකුණන්න බෑනේ. එයාගේ කොස්ට් එක වැඩි. අපි තුමු කොස්ට් එක විතරක් ගිහලා දෙනවා 2000. 1000ක් මෙහෙම පිටිම වැඩි. එතකොට මෙයාට කොස්ට් එක ගිහලා මේ 2000ක්. එතකොට මෙයාට මේක විකුණන්න වෙන්නේ අපි කිව්ව මෙයාගේ ලාභය තියාගෙන ඒ ඔක්කොම තියාගෙන මෙයා විකුණන 2500ට. එක කම්බියක්. එතකොට මේ නිකන් පාරිභෝගික ලෙස දැන් අපි ගිහිල්ලා කම්බියක් බලද්දි මේ කම්බිය 18 තිබ්බ කම්බිය පෙරේද බලලා දැන් පහවදානම 2500 වෙලා තියෙන්නේ. මේ අපි දන්නේ නැහැ මේ දේ වුණේ හින්දා කියලා. අපි හිතන ඩොලරේ වැඩි වෙච්ච හින්දා තමයි කියලා. ඒත් අපිට සාමාන්‍ය මිනිස්සුන්ට නේ තියෙන අමාරු මිනිස්සුන්ට ඒක හිතෙන්නේ නැහැ නේ. ඒකට අපි සාමාන්‍ය මොකද අම්බෝ ගණන් වැඩි අපි ගාතේ තියෙන 1000 ගාණ අපි හදන් ගියේ 1000 ගානේ 10 10 දෙන්න. මොකද 10ක් කම්බි ගේන්න ගියේ 10 ගානේ 10 කම්බි ගේන්න ගියේ. එතකොට වලදී 25000ක් වෙලා මෙතන. ඒකට මොකද දැන් හිතන්න 1000ක්ම කම්බි ගන්නත් ඕනේ. හැබැයි මේ 2500 එක කම්බියක්. එතකොට මොකද වෙන්නේ? 2500 ගානේ 10 25000. ඒක 15000 එහෙම් පිටිම වැඩි වෙලා තියෙනවා. ඒකට මොකද කරන්නේ? මේ කම්බි ව්‍යාපාරිකයාගේ විතරක් නෙවෙයි හැම ව්‍යාපාරිකයෙකු යකඩ ව්‍යාපාර කරන 3 දෙනෙක් ඉන්නවා. මේ 3 දෙනාගේම ඔහොම සමසම හරි ඊට වඩා වැඩියෙන් හරි රුපියලක් අඩුවෙන් හරි ඔහොම තමයි ගණන් යන්නේ කියන්නේ මේ මිල ගණන්. ඉතින් මොකද වෙන්නේ මේ ව්‍යාපාරික අවදානම දරනව නේද? දැන් මේ 2500 ගානේ කම්බි හදලා මෙයාට ලාභ ලබන්නත් බෑ, වැඩි ලාභයක් ලබන්නත් බෑ. ඉතින් මොකද කරන්නේ? මේ අවදානම දරනවනේ මේ 40000 ගානේ කම්මේ මේ ඩොලර් ගෙවලා 40000 මේ 400 ගානේ ඩොලර් එකක් ගෙවලා ඊට පස්සේ මේ කම්බිට එක අරගෙන යාගේ කොස්ට් එක අනමනයට අමතර ලාභේ බලලා ඒ ඔක්කොම එකතු කරලා බලද්දි 2500 ගානේ කම්බියක් දීලා පාරිභෝගික ලෙස අපි ගියාම 2500 කම්බියක් ඊට කම්බි 10ක් ගන්නත් ඕනේ 25000 එතන අපේ තියෙන 10 10 කියන්නේ අපි කියන්නේ 10 10 කියන කම්බියක් බලාගෙන. එතකොට අපි ගන්නවද නෑනේ. එතකොට 2500 ගන්න 10ක් ගන්න මේ 10 10 ගන්න 25000ක් ඕනේ. තා 15000ක් ඕනේ. අපි ගා තියෙන්නේ 10 10. කම්බි දෙකක් හරි දෙන්නේ නැත්නම් අපි හැරිලා එනවනේ එන්න. ඒකට මොකද ව්‍යාපාරික අවදානමක් දරනවා නේද? අවදානමක් දරපු හින්දා නේද? ව්‍යවසායික කියන්නේ යාර. ඊට පස්සේ නවෝත්පාදන සිදු කරනවා. ළමයි දැන් මෙතන මම දේශපාලන පරිසරය යන්නේ සම්බන්ධව කියන්නේ නැහැ. මම ඉතින් කොහොමත් වෙනසක් වෙන්නේ නැහැ. මේ වගේ මම දැන් කලින් කිව්ව උදාහරණය වගේම තමයි දේශපාලන පරිසරය, හරිත පරිසරය කියන ඔක්කොගෙම වෙන්නේ. දේශපාලන පරිසරය දේශපාලන ප්‍රතිපත්ති වෙනස් වීම මත ව්‍යාපාර බලපෑම් ඉති කරනවා. සමහර විට කියන්න පුළුවන් යකඩ ආනයනය කරන්න තහනම්. ඔයගොල්ලෝ ලංකාවේ ඉතින් යකඩ වලින් පමණක් යකඩ හදන්න කියලා. එහෙම වුණොත් ඉතින් අවදානමක් දරන්න ඕනේ. ඊට පස්සේ හරිත පරිසරය ගන්නවා. හරිත පරිසරයේ රස පරිසරයට හිත මේ මොනාරි මේ හිතනකො දේශගුණක මොනවා හරි දෙයක් හරි නැත්නම් අධික වැස්ස වහලා හරි ව්‍යාපාරය අට වෙන්න පුළුවන්. ගම් වතුර ගන්න බලන්න නැත්නම් නායන්න බලන්න. ඒවා අවදානන්නේ. ඒ අපි නොහිතන අවදානක්. ඉතින් අවදානක් දරනවා ඒගොල්ලෝ. ඒක එයා කියන්නේ විවසායක කියලා. නවෝත්පාදන කියන්නේ. නවෝත්පාදන කියලා කියන්නේ මෙයා නව දේවල් කරනවා. කවුරුත් කාටවත් හිතන්නේ නැති දේවල් කරන්නේ. හිතන්නකෝ දැන් මෙහෙම එක මිනිහෙක් ඉන්නවා. මේ මිනිහයා මොන හරි යාට ඔළුවේ අදහසක් තියෙනවා කියලා හිතන්න මොනවද? අපි හිතමු මයාට ඔළුවේ අදහසක් තියෙනවා මොන හරි හරි මේ අපි කියනවා මේ IT සම්බන්ධ මේ ඉගෙනගෙන ඉන්න කෙනෙක් කියලා හිතමු. IT සම්බන්ධ ඉගෙනගෙන ඉන්නේ. මෙයාට ඉතින් ඇප් එකක් හදන්න අදහසක් තියෙන මොනවා හරි. එතකොට මෙයා අවදානමුත් දරනවා. ඒ කියන්නේ වියදම් හැමදේම එකෙන් රජයෙන් මොන හරි එක හොඳ නෑ මිනිස් ළමයිට හරි මොන හරි කිව්ව ඒ අවදාන හැමදේම මෙයා දරනවා කියලා හිතනු.
මෙයා දරන ගමන් මෙයා මේ ඇප් එක නිර්මාණය කරනවා කියලා දන්නවා. නිර්මාණය කරනවා. මේ ඇප් එක ඔන්න හදලා. ඔන්න අපි මේ තමයි ඇප් එක කියලා. මේ නිකන් බොක්ස් එකක් වගේ අදින්නම් එහෙම. මේ තමයි ඇප් එක. මේ ඇප් එක දැන් වෙනම කාටවත් හිතුණාද අපි දුම මෙයා හදනා පික්මී වගේ ඇප් එකක්. හැබැයි ඒක වෙනස්. ඔයා හිතන්නකෝ ඒක ලයිව් ලොකේෂන් බලන්න පුළුවන්. අපිට ලයිව් ලොකේෂන් පික්මී එකක් තියන්නේ. හැබැයි මේකෙදී හැබැයි මොන පික්මී එකේ වරදයක් වුණොත් අපි ආයෙ පික්මී එකක් දාගන්න එහෙම නෙමෙයි. ඉමර්ජන්සි කෝල් ගේ බටන් එකක් තියෙනවා. එහෙම අර හැමතැනටම කනෙක්ට් කරලා තියෙනවා. ඒ මොන හරි හදිස්සියක් වුණොත් ඇක්සිඩන්ට් එකක් වුණොත් එහෙම අපිට මේ බලා ගන්න පුළුවන්. මම එහෙම මොනවා හරි එහෙම දෙයක් තියෙනවා කියලා ගන්න මේ ඇප් එකේ වල එහෙම පොඩි විශේෂත්වයක් තියෙනවා කියලා. එතකොට මේක නවෝත්පාදනයක් නේ. මොකද මේ හිටපු කාම අපි හිතමු තව මුදුකාංග නිර්මාණකරුවෝ 10ක් විතර ඉන්නවා. ලංකාවේ හිතමු අපි 10කට වඩා ඉන්නවා. ඉතින් අපි නිකන් හිතමු 10ක් විතර ඉන්නවා කියලා. මේ 10ටම හිතුන්නේ නෑ නේද මේ සම්බන්ධ දෙයක්. හැබැයි මෙයාට හිතුණානේ. මෙයාට හිතලා ඒක නිර්මාණය කරන්නේ මේ අවදානයක් දරුවා රජයෙන් මේක තහනම් කරන්න පුළුවන්. නැත්නම් තරගකරුවෙක්ගෙන් යම් කිසි මොන හරි ප්‍රශ්නයක් වෙන්න පුළුවන්. යන්නේ වගේ ඒවා ඔක්කොම අවදානම් දරාගෙන මෙයා මේ නවෝත්පාදන සිදු කරන්නේ මේ ඇප් එක හදුවා. මොකද ඒකට කියන්නේ? ඒකට කියන්නේ අපි නවෝත්පාදන සිදු කිරීම කියලා නෝන්න කියන්නේ. එතකොට යවිවරගෙන එක තමයි කියන්නේ ව්‍යවසායකත්වය කියලා. එතන ව්‍යවසායකත්වය කියන මොකද්ද? ව්‍යවසායකත්වය කියලා කියන්නේ නිෂ්පාදන ක්‍රියාවලික භූමියේ ශ්‍රමය ප්‍රාග්ධන යන නිෂ්පාදන සාධක රාශී කිරීමේ අවදානම් දරන නවෝත්පාදයේදී ව්‍යවසායකත්වය. ඔන්න එතකොට ළමයි මේ නිෂ්පාදන සාධක කියන කොටසක් ඉවරයි. දැන් ඔයගොල්ලන්ට හිතෙන්න පුළුවන් මේක සරල කොටසක් කියලා. නමුත් මේකේ සමහර ප්‍රශ්න වලට උත්තර හිතන්නේ අපිට කියලා කියනවා. මොකද සාමාන්‍ය පෙළ ප්‍රශ්න පත්‍රයේ සමහර ප්‍රශ්න තියෙනවා. ඔයගොල්ලන්ට හිතන්න පුළුවන්. සමහරවිට මම කලින් කිව්වනේ ඔයගොල්ලන්ට ව්‍යාපාරයේ දැන් භූමිය ගත්තොත් ඉඩම කියන්නේ භූමියට අයිති සම්පතක් වුණාට ඒක ව්‍යාපාරිකයද වුණාට පස්සේ ඒක ප්‍රාග්ධනය වෙන්නේ. ඒක කවුරුත් දැන් හිතන්න භූමිය කියලා ලියුවා. ප්‍රශ්නයක් තියෙනවා නේද? අපි හිතමු ඉඩම කියන්නේ භූමියද එහෙම නැත්නම් ප්‍රාග්ධනය කියලා MCQ ප්‍රශ්නයක් දීලා. ඔයා අපි හිතමු භූමිය කියලා එකට තියෙනවා. දෙකට ඔන්න ප්‍රාග්ධනය කියලා තියෙනවා. ඊට පස්සේ තුනට ඔන්න ශ්‍රමය කියලා තියෙනවා. හතරට වෙන මොකක්ද එකක් හරි දාලා තියෙනවා කියලා ගන්නකො. ඔයා එතකොට මේකට ගහනවා භූමිය කියන්නේ ඉඩමයි දෙන භූමියට. ඔන්න භූමියට ඉර ගහනවා. හැබැයි මොකද මේකට වැරදි ගන්න. ඇයි ප්‍රශ්නේ අහලා තියෙන්නේ මොකද්ද? ව්‍යාපාරයට අයිතිකරු ඉඩම යෙදීම අයිති වෙන කුමන නිෂ්පාදන සාධක. අයිතිකරු මොකද්ද? ව්‍යාපාරයට යෙදුවා. යෙදුව මොකද වෙන්නේ? ඒක ප්‍රාග්ධනයට අයිති වෙන්නේ. ඒක අයිති වෙනවා භූමියට. භූමියට අයිති වෙන්න බෑනේ. භූමියට ඉඩම අයිති කොහොම? හැබැයි ඒ කියලා මේක ගන්න පුළුවන්ද නෑ. ඉඩම අපිට භූමිය යටතේ ගන්න වෙන්නේ එහෙනම් මොන හරි අපි හිතමු ඉඩම මේ ගොඩනැගිල්ලක් හදන්න යනවා. ඒකට ඉඩම මිලදී ගන්න. අන්න ඒක භූමියට අයිති. ගොඩනැගිල්ලක් හදන්න අපි ඉඩමක් මිලදී ගන්නවා. ඉඩම මිලදී ගන්න යන්න තීරණය කරනවා. මොකද ඒකට ඉඩම කියන්නේ මොකද්ද? තීරණය කරලා ගන්නවා කියන එක ගන්න බෑ. ගන්නවා කියන ගන්නේ ප්‍රාග්ධනික කියන තමයි. හැබැයි අපි මේ මූර්තවත්කම් අත්පත් කර ගැනීම නැත්නම් අපි කියලා කියන පණ මූර්තවත්කම් කියලා දන්නවනේ ඔයගොල්ලෝ. මූර්තවත්කම් අත්පත් කර ගැනීම ඉන්න ගන්නවා කියන්නේ තීරණය කරනවා. භූමියේ ඒකට ඉඩමක් මිලදී ගන්න තීරණය කරනවා. තීරණය කරගෙන ගත්තේ නැහැ නේද තාම. ඒකට මොකද? ඒකයි දෙන්නේ භූමිය. නේද භූමියට. ඒ ඉඩම. හැබැයි මූර්තවත්කම් යටතේ මේක ගත්තොත් මේකට මේ ඉඩමයි තියෙනකොට ඉඩම කියන්නේ ප්‍රාග්ධනයටයි තියෙන්නේ. මොකද මූර්තවත්කම් යටතේ මේක මිලදී ගත්තා. මිලදී ගත්තා සල්ලි දීලා ගන්න. ඒකට මොකද මේක අයිති වෙන්නේ ඒකට මේ ප්‍රාග්ධනික වත්කමක් මේක. එතකොට භූමියට අයිති වෙන්නේ නැහැ. භූමියට අයිති වෙන්නේ තීරණය කරනවා කියලා දන්න මොන හරි ඉඩමක් ගන්න තීරණය කරනවා. තීරණය කරලා ගන්න නැහැ නේ අපි තාම. එතකොට අයිති මොකද? අන්න එතකොට අයිති වෙන භූමියට. හැබැයි ඒක ගත්තට පස්සේ හරි ව්‍යාපාරයට අයිති කර හේතුවට පස්සේ හරි ඒක අයිති වෙන්නේ ප්‍රාග්ධනයට. අන්න ඒ වගේ ප්‍රශ්න ටිකක් සාමාන්‍යයෙන් හිතලා ලියන්න ඕන ප්‍රශ්න හරි එලිගිරි ගහන්න ඕන ප්‍රශ්න හරි එන්න පුළුවන් කොටසක් ඉදින් ඔතේ සාමාන්‍ය ප්‍රශ්න 3-4ක් ඇහෙන තැන. MCQ එකේ දෙකක් හෝ තුනක් සෙකන්ඩ් පේපරේ දෙකක් හෝ තුනක් ඇහෙන්න පුළුවන් තැනක් තමයි නිෂ්පාදන සාධක කියන්නේ. තේරුණා ළමයි? ඊට පස්සේ ළමයි ඇල්මැති පාර්ශ්ව කියලා. ඇල්මැති පාර්ශ්ව කියනකොට ඇල්මැති පාර්ශ්ව ඇල්මැති පාර්ශ්ව ඇල්මැති පාර්ශ්ව කියන්නේ ඇල්මැති පාර්ශ්ව කියන්නේ ව්‍යාපාරිකයේ ඇල්මක් දක්වනවා. නැත්නම් අපි කියන්නේ කැමැත්තක් දක්වන පාර්ශ්ව ඇල්මැති පාර්ශ්ව වේ. ඒ කියන්නේ ව්‍යාපාරයට කැමැත්තක් දක්වනවා කියලා කියන්නේ. නැත්නම් මේ කැමැත්ත නැත්නම් ඇල්මක් දක්වන. ඒගොල්ලෝ මොන හරි දේ ව්‍යාපාරයේ මොන හරි බලාපොරොත්තු වෙනවා. නැත්නම් මොන හරි දෙයක් මේ සිදු කරන්න බලාපොරොත්තු වෙනවා. අපි කියමු ආයෝජනය කරන්න බලාපොරොත්තු වෙනවා. අන්න එහෙම එකක් තමයි ඇල්මැති පාර්ශ්ව කියන්නේ. මේ ඔකන අච්චුපතේ තියෙනවා ව්‍යාපාර කටයුතු උනන්දුවක් දක්වන විවිධ පාර්ශ්ව ඇල්මැති පාර්ශ්ව. ව්‍යාපාර විවිධ කටයුතු වලට ඇල්මක් දක්වනවා.
ඒගොල්ලෝ ඇල්මැති පාර්ශ්ව කවුද? ව්‍යාපාරික ඇල්මක් දක්වන්නේ කවුද? ව්‍යාපාරික ඇල්මක් දක්වනවා ඉස්සල්ලාම අයිතිකරුවෝ. ඊට පස්සේ දක්වන කළමනාකරුවෝ. ඊට පස්සේ ඉන්නවා සේවකයෝ. ඊට පස්සේ ඉන්නවා දැන් මේගොල්ලෝ අභ්‍යන්තර පස්සේ අපි ඉස්සරහට කතා කරන ඉදිරියේදී තියෙන දේවල් වලින් ඉදිරියේ දෙවෙනි පාඩමේ මේ අභ්‍යන්තර හා බාහිර පස්සේ කියලා මේක දෙකට කඩනවා. එතකන් අපි එකට කතා කරමු. ඊට පස්සේ ඉන්නවා අපි හිතමු රජය කියලා. රජය. ඊළඟට කවුද? ඊට පස්සේ තරගකරුවෝ. ඊළඟට පාරිභෝගිකයෝ. ඊළඟට 6 සැපයුම් කරුවෝ. ඊට පස්සේ මූල්‍ය ආයතන. අපි කියන බැංකු හැම ණය දෙන ආයතන කියන්නේ. අන්න ඒවා. බැංකු ඊට පස්සේ එක ෆිනෑන්ස් කම්පැනි ඒවා කොහොම මූල්‍ය ආයතන. මූල්‍ය ආයතන. ඊළඟට අනාගත ආයෝජකයෝ. ඊළඟට 9 ප්‍රජාව නැත්නම් අපට පරිසරය. එතකොට දැන් ඇල්මැති පාර්ශ්ව කවුද? ඇල්මැති පාර්ශ්ව කෙනෙකුට ඇල්මක් දක්වන පාර්ශ්ව ව්‍යාපාර කටයුතු කරේ ඇල්මක් දක්වන. ඒගොල්ලෝ මොනවා හරි ව්‍යාපාර කටයුත්තක් කරේ ඇල්මක් දක්වන පාර්ශ්ව ඇල්මැති පාර්ශ්ව ගම. කවුද? අයිතිකරුවෝ, කළමනාකරුවෝ, සේවකයෝ, ණය හිමියෝ. ණය හිමියෝද? ඔව් මූල්‍ය ආයතන කියලා ලියුවා. ණය ගනුදෙනු කරුවෝ කියලා ණය හිමියෝ කියලා කියන්න පුළුවන්. ඔක රචපතේ තියෙනවා ඒක වෙනම. ණය හිමියෝ කියන එක වෙනම නැතිඳ ඒගොල්ලෝ නැහැ. ඒකට අයිතිකරුවෝ, කළමනාකරුවෝ, සේවකයෝ, රජයේ තරංකරුවෝ, පාරිභෝගිකයෝ, සැපයුම්කරුවෝ, මූල්‍ය ආයතන, අනාගත ආයෝජක, ප්‍රජාව. ඔයගොල්ලෝ සාමාන්‍යයෙන් ළමයි මේකෙන් මේ ඔක්කොම මතක තියාගන්න ඕනේ. සාමාන්‍යයෙන් 5ක් 6ක් වගේ මතක තියාගන්න ඕක. ඇල්මැති පාර්ශ්ව නම් කරන්න කියලා ආවොත් එනවා. ඒකට ඉතින් සාමාන්‍යයෙන් අයිතිකරුවෝ, කළමනාකරුවෝ, සේවකයෝ කියන ටික තමයි සාමාන්‍යයෙන් කොමන් ප්‍රශ්න තුනක්. ඊට අමතරව මේ තරංකරුවෝ, පාරිභෝගිකයෝ, සැපයුම්කරුවෝ, මූල්‍ය ආයතන, අනාගත ආයෝජක, ප්‍රජාව. මේකෙන් මතක සාමාන්‍යයෙන් මේක මතක තියාගන්න පුළුවන්. සාමාන්‍යයෙන් අයිතිකරුවෝ, කළමනාකරුවෝ, සේවකයෝ, රජය, තරංකරුවෝ, පාරිභෝගිකයෝ, සැපයුම්කරුවෝ, මූල්‍ය ආයතන, අනාගත ආයෝජක, ප්‍රජාව කියන එක සාමාන්‍යයෙන් මතක තියාගන්න පුළුවන් ප්‍රශ්නයක්. මොකද ඒ ටික සාමාන්‍යයෙන් මතක හිටිනවා. සාමාන්‍ය ව්‍යාපාර අධ්‍යයනය හා සම්බන්ධ කරනකොට මේ වගේ දේවල් සමහර දේවල් තියෙන ළමයි කටපාඩම් කරන්නට සිද්ධ වෙනවා. මොකද සමහර දේවල් අපිට ඔළුවේ මතක තියාගන්න ටිකක් අමාරුයි. ඒ දේවල් ඉතින් කටපාඩම් කරලා ඔයගොල්ලෝ මතක තියාගන්න වෙනවා. විභාගයට ලියන්න ඉතින් නැත්තම් ලියන්න වෙන්නේ නැහැ. ඒ හින්දා සමහර දේවල් කටපාඩම් කරන්නට සිද්ධ වෙනවා. අපි දැන් මේ එකින් එක බලමු. ඉස්සලාම ඔයගොල්ලෝ අචුපොතේදීම යන්න. මම ලියු පිළිවෙලට යන්නේ නැහැ. ඔයගොල්ලන්ගේ අචුපොතේ විදිහට යන්න. අයිතිකරුවෝ කියලා කියන්නේ ව්‍යාපාරයේ අයිතිකරුවෝ. නැත්නම් අපි කියනවා ව්‍යාපාරය ඕන කියලා. නැත්නම් චෙයාමන්. අයිතිකරුවෝ නැත්නම් එහෙම කියන්න බෑනේ අපිට. අපි නිකන් කියන්නේ කවුද චෙයාමන් නැත්නම් අය ඕන නැත්නම් අයිතිකරුවෝ. ඒකට මේ ව්‍යාපාරයක් හැදෙන්නේ කොහොමද? මේ ව්‍යාපාරයක් ගොඩ නැගෙන්නේ අයිතිකරුවෝ හින්දා නේද? මේ අයිතිකරුවෝ මේ ව්‍යාපාරයට ප්‍රාග්ධන මූර්තවත්කම් සල්ලි එහෙම දාලා ඒ දේවල් සල්ලි දානවා. ප්‍රාග්ධන විදිහට මූර්තවත්කම් දානවා. ඊට පස්සේ යාගේ මොනවද දැනුම දානවා. කාලය දානවා. මේ ඔක්කොම දාලා මේ ව්‍යාපාරය ගොඩනගන හින්දා නේද ව්‍යාපාරයක් ඇති වෙන්නේ. නැත්තම් ව්‍යාපාරයක් ඇති වෙන්නේ නැහැනේ. මොකද මෙයා අයිතිකාරයට ව්‍යවසායකයා කියලා කියන්නේ. මොකද මෙයා හින්දා ව්‍යාපාර ගොඩනගන්නේ. එයා තමයි අවදානම් දරන්නේ. නවෝත්පාද සිදු කරන්නේ. ඒ හින්දා ව්‍යාපාර ගොඩනගන්නේ. ඒ වගේ තමයි අයිතිකරුවෝ කියන්නේ ඒකට ව්‍යවසායකයා කියලා ලියන්න දෙන්න බෑ. අයිතිකරුවෝ කියලා ලියන්න අයිතිකාරය තමයි මම කියන්නේ ව්‍යවසායකයා කියලා. එතකොට දැන් මේ අයිතිකරුවෝ කියන්නේ ඔයගොල්ලෝ අච්චුපොතේ තියෙන මෙහෙම ව්‍යාපාර සම්පත් සපයන පුද්ගලයෝ අයිතිකරුවෝ වේ. එක් පුද්ගලයෙකු පුද්ගල කණ්ඩායමක් අයිතිකරුවෝ වෙනවා. හරිද? ව්‍යාපාර සම්පත් සපයනවා. මේගොල්ලෝ මොනවද? මේගොල්ලෝ සම්පත් දානවා. මොනවද? අපි දැන් ඉස්සරහ කතා කරේ නිෂ්පාදන සාධක. මේ නිෂ්පාදන සාධක සියල්ලම දාන්නේ කවුද? මේ අයිතිකරුවෝනේ. ඒකෙන් ශ්‍රමය හැරෙන්නේ. ශ්‍රමය කියන දේ ඒක මුලදී මෙහෙම කෙනෙක්ට හිතෙන්න පුළුවන් මුලදී තියෙන ශ්‍රමය දාමේ සේවකයෝ දාගෙන කරන්න තරම් වත්කමක් ඇති නැති වෙන්න පුළුවන්. එහෙනම් යාම ශ්‍රමය කියන සාධකයක් කරනවා කියලා. ඒක නැතුව අපි තුමු සාමාන්‍ය ව්‍යාපාරයක් මේක. එන්න සේවකයෝ දාගෙන සිදු කරන ව්‍යාපාරය. ඒතර ශ්‍රමය ඇරෙන්න නිෂ්පාදන සාධක දානවා. මොනවාද? භූමිය, ප්‍රාග්ධනය, ව්‍යවසායකත්වය කියන තුනම මෙයා දානවා. සම්පත් දානවා. මොනවද? සල්ලි කියන සම්පත ප්‍රාග්ධනයට අයිති අපි වෙනම ගමු නම් ඒක. සල්ලි නැත්නම් මුදල් කියන සාධකය. ඊට පස්සේ
මූර්ත වත්කම් ඔය වාහන යාන වාහන ඉඩම් ඒ ඔක්කොම දාන්නේ මෙයානේ වත්කම් ඊට අමතරව මෙයා දාන මොනේද සම්පත්තිද අපිට මේක ඒ ලෙවල් වලින් ළමයි තියෙනවා මෙහෙම ඕගොල්ලෝ දැන් නිෂ්පාදන සාධක ඉදලා ගත්තනේ භූමිය ශ්‍රමය ප්‍රාග්ධනය ව්‍යවසායකත්වය කියලා මීට අමතරව ළමයි ඒ ලෙවල් වල තියෙනවා දැනුම කාලය තොරතුරු කියලා මේ තුන ඕගොල්ලන්ට ඕ ලෙවල් වල නෑ ඒත් ඕගොල්ලෝ ඔළුවේ තියාගන්න මම මේ උදාහරණ කියන්න ඕනට කියන්නේ දැන් අපි මේ නිෂ්පාදන සාධකයේ භූමිය ශ්‍රමය ප්‍රාග්ධනය ව්‍යවසායකත්වය විතර ඉගෙන ගත්තේ දැන් මේ ව්‍යාපාරයට මම හිතුවනේ මේ ව්‍යාපාරය සාමාන්‍ය ව්‍යාපාරය මේක ශ්‍රමය ඇරෙන්න අනිත් තුන ඒකනම් භූමිය ප්‍රාග්ධනය ව්‍යවසායකත්වය කියන ඒ තුනට අමතරව තව සම්පත් විදියට දානවනේ මෙයාට දාන්න පුළුවන් දැනුම ඊට අමතර යාය කාලය දාන වටිනාම කාලය රන් හා සමාන කියලා කියනවා දැන් කාලය ඊට පස්සේ තොරතුරු तो ළමයි මම මේ තුන කතා කරන්නේ නැහැ මම මේකට උදාහරණයක් අදාළ විතරක් කතා කරන්න මොකද මේ තුන ඇවිල්ලා ඔයගලන්ට A level වල BS වල තමයි තියෙන්නේ මේ තුන ඔයගලන්ට A level වල BS වල තියෙනවා මේ නිෂ්පාදන සාධක විදිහට ඉගෙන ගන්න මේ තුනත් හැබැයි O level වල තියෙන තුන හතරයි ඔයගලන්ට ඒ හින්දා මම මේ හතර විතරයි කතා කරන්නේ මේක මේ උදාහරණයට හොන හින්දා මම විතරක් මේකට දැම්මා එතකොට දැන් මේ අයිතිකාරයා මේ ව්‍යාපාර නිෂ්පාදන සාධක භූමිය ශ්‍රමය ප්‍රාග්ධන ව්‍යවසායකත්ව දානවා නිෂ්පාදන සාධක ඊට අමතරව ඔන්න මෙලම ගත්තා ප්‍රාග්ධනය කියලා මෙලම කැඩුවා සල්ලි මූර්තවත්කම් ඒවත් දානවා ඊට අමතරව මෙයා දැනුම දාන මෙයාගේ අපි හිතමු මෙයා ඇවිල්ලා මොනාරි BA ඩිග්‍රී එකක් කරපු කෙනෙක් BA ඩිග්‍රී එකක් කරලා තියෙන හින්දාගේ දැනුම මොනාරි උපාධියක් ලබා ගත්ත කෙනෙක් බිස්නස් ඇඩ්මිනිස්ට්‍රේෂන් කියන ඩිග්‍රී එක කරපු හින්දා යාට දැනුමක් තියෙනවා ඒ දැනුම එයා ව්‍යාපාරය යොදවනවානේ යොදවගෙන ව්‍යාපාර ගොඩනගෙන එතන කළමනාකරණය සිද්ධ වෙන්නේ මැනේජ්මන්ට් එකක් වෙන්නේ නැත්නම් නේද ඊට පස්සේ කාලය එයාට වෙන වැඩක් කරගන්න තිබ්බනේ. එයාට පුළුවන් මේ ව්‍යාපාරයක් හදාගෙන අවදානමක් දරලා නවෝපාදන සිදු කරන්නට වඩා මොන හරි තියෙන කම්පැනි එක වැඩට ගිහලා නැත්නම් රජ ආයතන කඩ ගිහලා මාසික පඩිය කරගෙන පැත්තකට ඉන්න. එහෙම නැතුව මෙයාගේ කාලය යොදවනවානේ. මෙයාට ව්‍යාපාර මොන හරි රස්සාවක් කරන් තිබ්බ කාලය යොදවලානේ මෙයා මේ ව්‍යාපාර ගොඩනගන්නේ. නේද? මොකද නැත්නම් එයාට තිබ්බනේ තියෙන කම්පැනි එක කියලා පාඩු වැඩක් කරන්න කයින්ද? එහෙම නැහැ. එයාගේ කාලය යොදවලානේ. එහෙම කාලය තොරතුරු ගන්නවා. තොරතුරු කියන්නේ තොරතුරු කියන්නේ ළමයි දැන් හිතන්නකෝ මේ සම්බන්ධ මේ ව්‍යාපාර ගොඩනගා ගන්න සම්බන්ධ විවිධ තොරතුරු තියෙනවනේ නේද එක එක පුද්ගලයන්ගෙන් තොරතුරු ලබා ගන්නවා ඈ ඊට පස්සේ Google දැන් ලේසියට ගහනවානේ Google එකේ මේ මොනවද chat GPT කියම chat GPT එකට ගිහිල්ලා GPT එකට ගිහිල්ලා ගහනවා මේ මොනවද සමහර හිතන්න මොන හරි විශේෂ කරුණ ව්‍යාපාරයක් ගැන කොහමද කියලා ගහුවාම chat GPT එකෙන් සම්පූර්ණ විස්තරයක් දෙනවානේ අබංගු ගන්නප් එකට වඩා හරි අච්චු පොතේ තියෙනකට වඩා හරි ඒ ලෙවල් තියෙන වඩා හරි නැත්නම් කැම්පස් එකට තියෙන එකකට වඩා වෙන විශාල වශයෙන් උත්තරයක් දෙන්න ඕගලන්ට. අන්න ඒ වගේ තමයි තොරතුරු. තොරතුරු කියන්නේ එතකොට එක එක පුද්ගලයන් ලබා ගන්න තොරතුරු වෙන්න පුළුවන්, පොත්පත් වලින් ලබා ගන්න තොරතුරු වෙන්න පුළුවන්, ඊට පස්සේ ඉන්ටර්නෙට් එකෙන් ලබා ගන්න තොරතුරු වෙන්න පුළුවන්. අන්න තොරතුරු. මේ තොරතුරු ඔක්කොම යොදාගෙන තමයි මේ ව්‍යාපාර කියන දේ ගොඩනගලා තියෙන මේ අයිතිකාරයා. එතකොට මේ අයිතිකාරයා අපි කියන එක් පුද්ගල කණ්ඩායමක් වෙනකොට පුද්ගලයෙක් එක් පුද්ගලයෙක්නේ සාමාන්‍යයෙන් ඔයගොල්ලෝ දැන් දන්නවා සිල්ලර වඩ කඩේ ඉන්නේ කවුද එක අයිතිකාරයෙක් නේ ඒක තමයි අයිතිකාරයෝ 10ක් නෑනේ එක්කෙනායි ඉන්නේ ඒක මුදලාලිය සමහරට අයිතිකාරයා ශ්‍රමය ඊට පස්සේ ඔක්කොම ඒ කියන සාධක දෙකම යාම කරගන්නවා 4-5 දිනේ සේවකයෝ නෑ සමහර මුදලාලියම තමයි සේවක කලමනාකරුතයා සේවකයාත් එයා අයිතිකාරයත් එයා එතකොට දැන් මේ හිතන්න අයිතිකරු 4-5 දෙනෙක් ඉන්නවා කියලා. එතකොට මොකද? එක් පුද්ගලයෙක් නෙවෙයි එතන ඉන්නේ අයිතිකරු කිහිප දෙනෙක් ඉන්නවා. ඒක මොකද හවුල් ව්‍යාපාරයක් වෙන්න පුළුවන්. ඉදිරියට කතා කරනවා මොකද වෙනම තියෙනවා මේ සම්බන්ධ රජ ආයතන කියලා එහෙම. වෙනම කොටසක්. එතෙන්දී අපි කතා කරා මේ හවුල් ව්‍යාපාර එහෙම සම්බන්ධ. මේ හවුල් ව්‍යාපාරයක් වෙන්න පුළුවන්. නැත්නම් සංස්ථාපිත සමාගමක් වෙන්න පුළුවන්. කොටස් නිකුත් කරලා තියෙන සමාගමක් වෙන්න පුළුවන්. අන්න ඒ වගේ අයිති එක් පුද්ගලයෙකුට පුද්ගල කණ්ඩායමක්. ඒවල සංස්ථාපිත සමාගමක් කරලා කොටස් නිකුත් කරලා කොටස් ගත්ත හැම එක්කෙනා ව්‍යාපාර අයිතිකාරයෙක් කියලා පිළිගන්නවා. මොකද කොටස් නිකුත් කරා අපි 10 ගණන් කොටස් 100ක් නිකුත් කරේ කොටස් 100ම ගත්ත මම කියලා මේ කොටස් 100ම ගත්ත මම මේ ව්‍යාපාරේ කිසිම සම්බන්ධතාවයක් නැහැ. මම ආයෝජනය කරා කොටස් වෙන්න පොලේ කොටස් 100කට මේ ABC කියලා කම්පැනි එකක් කියලා ගන්නවා. මේ ABC කියන ව්‍යාපාරය කියලා. මේ ABC කියන ව්‍යාපාරයේම මේ කොටස් නිකුත් කරලා ඒ කොටස් ටික මිලදී ගත්තා. ඊට පස්සේ කොහෙවත් හිටු මම දැන් මේ ව්‍යාපාරේ අයිතිකාරයෙක්. ඇයි මොකම කොටස් නිකුත් කරලා ආයෝජනය සිදු කරා. අන්න ඒ වගේ. එතකොට එක් පුද්ගල ගන්න හවුල් ව්‍යාපාරයක් කියන්නේ හවුල් ව්‍යාපාරය සාමාන්‍ය ළමයි මේ සුපර් මාකට් වල කරන අය කරන්නේ නැහැ. සාමාන්‍ය හවුල් ව්‍යාපාරයක් කරලා දොස්තරලා, ලෝයර්ස්ලා, ඉන්ජිනියර්ස්ලා, ඇකවුන්ටන්ට්ස්ලා අන්න ඒගොල්ලෝ කරනවා. මොකද දැන් දොස්තරලා ක්ලිනික් එක හදා ගන්නවා 4-5. හිතන්න උගුර කනනාසය සම්බන්ධ දොස්තර කෙනෙක් ඉන්නවා. ඊට පස්සේ ඇස් සම්බන්ධ දොස්තර කෙනෙක් ඉන්නවා. ඊට පස්සේ
මොනවද අපි හිතමුකෝ ආයෙ කවුද ඉන්නේ හෘදය සම්බන්ධ ඉන්නවා කියලා. හෘදය සම්බන්ධ කවුරු ડોක්ටර් කෙනෙක් ඉන්නවා. එයා හඳුන්වන එක තුල මොනවද ක්ලිනික් එක දාගන්නවා මේ සම්බන්ධ ෂුගර් එහෙම බලනවා. එහෙම ක්ලිනික් එක දාගන්නවා. ඒ ලෝයර්ස්ලා ගන්න ලෝයර් ජනාධිපති නීතිඥයලා ඉන්නවා. ඊට ශ්‍රේෂ්ඨාධිකාරී අධිකරණ නීතිඥ. ඒ ඔක්කොලාම එකතු වෙලා ලෝයර් මොනහරි සමාගමක් දාගන්නවා. ඒ කියන්නේ ලෝයර්ස්ලා සම්බන්ධ. ඒ කියන්නේ උදාහරණයක් ඔන්න ව්‍යාපාරික නීතිය කටයුතු සම්බන්ධව වැඩ කරගන්න ඕන නම් ඔයාලට බලන් ඒ ලෝයර්ස්ලා දාගෙන මොනහරි කම්පැනි එකකට ගිහිල්ලා ඒකෙන් ලෝයර් කෙනෙක් හයර් කරගෙන ඔයාගේ ව්‍යාපාර සම්බන්ධයෙන් නීතිමය කටයුතු දැනගන්න කරගන්න පුළුවන්. එතකොට ඊට අන්ටම වෙන ඔඩිට් ෆර්ම් එක ඔඩිට් ඇකවුන්ටන්ට්ලා කිහිප දෙනෙක් එකතු වෙලා ඔඩිට් ෆර්ම් එකක් දාගන්නවා. ඔඩිට් ෆර්ම් එකක් දාගෙන ඒගොල්ලෝ සාමාන්‍ය මේ ව්‍යාපාරවල මේ ඔඩිට් කරනවා. ඊට පස්සේ මූල්‍ය ප්‍රකාශන පිළියෙල කරනවා. ඒවා නිකුත් කරනවා. ඉදිරි අනාගත වර්ෂයේදී මේ ව්‍යාපාරය තියෙද නැද්ද කියලා ඒගොල්ලෝ මේ ගෙස් කරනවා. අපි ඒගොල්ලෝ ගැන දෙන මේ නිර්දේශ කරනවා. එයා හිතන්නේ මේ ව්‍යාපාර ඉදිරි වර්ෂයේදී පැවතෙන්නේ නැත්තම් ඒගොල්ලෝ කියන සියලුම මූර්තවත්කම් ඇතුළු සියලුම දේපල ඉඩම් ඇතුළු සියලුම දේවල් විසිරුවා හරින්න. ඒක කියන්නේ විකුණන්න කියන කහ නැත්තම් ඒ කොටස් පාවිච්චි කරගන්නට ඒවා බෙදා හරින්න කියලා කියනවා. එන්නේ ඒ දේ තමයි කියන්නේ. ඒ වගේ සාමාන්‍යයෙන් අඩුයි. ඉතින් ඒ වගේ ව්‍යාපාර බංකොලොත් වෙනවා ඉතින්. සාමාන්‍ය එකක් දෙයක් ඉතින් බංකොලොත් වෙයි ඉතින්. ඒ නැද්ද සාමාන්‍යයෙන් බංකොලොත් වෙන්නේ නැහැ ඉතින්. මොකද ඒවට ශක්තිමත් ප්‍රාග්ධනයක් තියෙනවා. ඒ හින්දා ඒගොල්ලෝ ඒවා ෂයම වෙනස් වෙන්නේ නැහැ. ඒ කියන්නේ බංකොලොත් වෙන්නේ නැහැ ඒවා. හරියට දැන් අයිතිකාරයෝ කියන එක තේරුණානේ. දැන් යමුකෝ අපි කලමනාකරු කියන්නේ කවුද කියලා. ඔයාලා අත්පොතේ කලමනාකරු තමයි. කලමනාකරු කියන්නේ ඔයාලා අත්පොතේ කලමනාකරු කියලා මෙහෙම කියනවා. ව්‍යාපාර කටයුතු මෙහෙයවන්නේ ව්‍යාපාරය පිළිබඳ අයිතිකරුගේ තීරණ ක්‍රියාත්මක කරන්නේ කලමනාකරුවන්ගෙන්. ඇතැම් විට අයිතිකරුම කලමනාකරු විය හැකියි. මහා පරිමාණ ව්‍යාපාර බොහෝ විට මූල්‍ය කලමනාකරු, අලෙවි කලමනාකරු ආදී වශයෙන් කලමනාකරුන් කිහිප දෙනෙකු සිටිය හැකියි. එතකොට දැන් මේ ඔයගොල්ලෝ අත්පොතේ කියන ව්‍යාපාර කටයුතු මෙහෙයවන්නේ. දැන් හිතන්නකෝ ව්‍යාපාරයක් තියෙනක මම පරදරම කියන්නේ කමන්නේ. මෙහෙම ව්‍යාපාරයක් තියෙනවා කියලා හිතන්නකෝ. මේ ABC කියන ව්‍යාපාරය. ABC company private limited කියලා තමයි PVT Ltd. private limited company ABC company private limited. එතකොට දැන් මේකේ ව්‍යාපාර කටයුතු මෙහෙවනවා. මේකේ කවුද සේවකයන්ව මොනවද මෙහෙවන්න තියෙන්නේ? සේවකයෝ මෙහෙවන්න ඕන. ඊට පස්සේ මුදල් සම්බන්ධ අනිවාර්යයෙන්ම ෆයිනෑන්ෂල් එක මොන කම්පැනි මොන ව්‍යාපාරය සිල්ලර කඩේ වුණා වැදගත්ම පොයින්ට් එක මොකද ෆයිනෑන්ෂල් එක නැත්නම් මුදල් මූල්‍ය මේ මොනවා නැත්නම් සේවක සම්බන්ධ කටයුතු කරේ නැත්නම් මේ මූල්‍ය කියන කටයුතු කරේ නැත්නම් මේ ව්‍යාපාරය හෙට වුණත් බංකොලොත් වෙනවා මොකද ෆයිනෑන්ෂල් එක අස්ථාවරයි නම් ඒ ව්‍යාපාර ඉදිරි ගමනක් නැහැ ඉතින් ඒක එතනම නවතිනවා ව්‍යාපාරය කියන්නේ බංකොලොත් තමයි ඉතින් ඊට පස්සේ මොනවද ඒක මේ මෙහෙවන මූල්‍ය ඊට පස්සේ මේකේ අලවිය ඊට පස්සේ මේකේ නිෂ්පාදන කටයුතු මොනවාරි බිස්කට් එකක් හදන්න නිෂ්පාදන කටයුතු ඊට පස්සේ අන්න ඔහම කොහේ මේ සම්බන්ධ ඔන්න ඔය විදිහට මේ විදිහට මෙහෙවන කටයුතු ටිකක් තියෙනවා කියන්නේ සේවකයන් සම්බන්ධ අනිවාර්යෙන් මෙහෙවන්න ඕනේ මේ සේවකයෝ සතුටින් හිටියොත් තමයි ව්යාපාරයේ දියුණුව තියෙන දා රැඳිලා තියෙන්නේ. මොකද මේ සේවක අතෘප්තිමත් නම් මේ ව්‍යාපාරය ගොඩනැගෙන්නේ නැහැ. ගොඩක් වෙලාවට ව්‍යාපාරය විනාශ වෙලා යයි. ඇයි ඉතින්? සේවකයෝ සතුටින් හිටියොත් ළමයි මේ ව්‍යාපාරය ගොඩනගන්නේ. ඇයි දන්නවද දැන් මොනවා හරි බිස්කට් එකක් හදනවා කියලා මේ බිස්කට් එකක් කියන්නේ දන්නවද? මේ බිස්කට් එක මම කලින් කෝගලා මේ උදාහරණයක් අරන් තියෙනවා. මේ බිස්කට් එකට මේ දන්නකෝ සේවකයෝ සතුටින් නෙවෙයි නම් ඉන්නේ මේක හදන්න එපා කරපු දියල්ට මහට ඔය එනවා වැඩට එනවා. එපා වෙලා ඉන්නේ ඔහේ හදනවා බිස්කට් ටික. ඔහේ ඒවා කඩවලට දානවා. ඉතින් මේකේ රහ ගොඩ නැහැ. ඊට පස්සේ ප්‍රාරිභෝගික විදියට අපි මේක කන එක ප්‍රතික්ෂේප කරනවා දානවා. හැබැයි අපි මේක හොඳට මේ සේවකයෝ සතුටින් ඉන්නේ. ඒගොල්ලන්ට නිවාඩු තියෙනවා. බෝනස් දෙනවා. ප්‍රවාහනය දවස් මේ ප්‍රවාහනය සපයනවා. උදේ දවල් රැ කියන කෑම වේලවල තුනම දෙනවා. එහෙනම් මේ සේවකයා සතුටින් ඉන්නේ. එයා ඉන්නවනේ එතනින් යන්නේ නැහැ. එහෙම එයා හදන මේ නිෂ්පාදනය කරන බිස්කට් එකක් බලන්න මාරම රහයි. තව කන්න දෙනවා. ඒකට අපි මොකද කරන්නේ? තව ගන්නවා නේද? ඒකට ව්‍යාපාරේ තව වර්ධනය වෙනවා. අන්නේ ලාභේ උඩ නැගයි ටිකක් ලාභේ තව වැඩි වෙනවා. ඉතින් ඒකට මේ සේවකයෝ කියන දේවල් මෙහෙවන්න ඕන මූල්‍ය. මම අර කලින් කිව්වලම ෆයිනෑන්ෂල් කියන්නේ ව්‍යාපාරේ වැදගත්ම තැන. මේ ව්‍යාපාරේ වැදගත් මේ ෆයිනෑන්ෂල් කියන එක මෙහෙවුවේ නැත්නම් හරියට ව්‍යාපාරේ ලොස්ට් නැත්නම් ඉතින් මේ ව්‍යාපාරේ වහලා දාන්න තමයි වෙන්නේ. අද ඇරියා හෙට හොවක තමයි වෙන්නේ. එතකොට ඉතින් මේ කළමනාකරුවෝ කියන පුද්ගලයෝ තමයි මේ හැමදේම සිදු කරනවා. මේවා අයිතිකරු කරන්නේ නැහැ. අයිතිකරු කරන අවස්ථා සීමිතයි. ඉතින් ඒවා වෙන්න පුළුවන් සිල්ලර කඩයක් විතරයි. ඉතින්
ඒව නැත්නම් හවුල් ව්‍යාපාරයක සාමාන්‍යයෙන් වෙන්න පුළුවන් අයිතිකරු කිහිප දෙනෙක් ඉන්නේ. ඒ තුන්දෙනාට ඒ යොදා කළමනාකරු විදියට එක් පුද්ගලෙක් පත් කරගෙන ඒ තුන්දෙනාගේ එයාට වැටුපත් දීලා කරගන්න පුළුවන්. නැත්නම් සාමාන්‍යයෙන් මේ කම්පැනි එක මේවට වෙන වෙනම දාලා ඉන්න කළමනාකරු සාමාන්‍යයෙන් 10ක් 15ක් ඉන්න කළමනාකරු එක එක දේවල් වලට. ඒවා එයාට කටයුතු කර තව උප කළමනාකරු වෙන්න පුළුවන්. ප්‍රධාන කළමනාකරු ඉන්න දැන් චීෆ් ඇකවුන්ටන්ට් ඉන්නවා. එයාට කටයුතු කරන ඇකවුන්ටන්ට්ස්ලා ඉන්නවා. එයා යටතේ කරන කටයුතු කරන සේවකයන් එන්නේ ඒ වගේ ගැලීම් සටහනක් වගේ අnder මේක පල්ලෙහාට නගන් අදින්න පුළුවන් ඉතින්. ඒකට බැලුවා ඒකට මේ ආය අලවි මාකටිං එක ඒවා ඊට පස්සේ නිෂ්පාදන කටයුතු ප්‍රොඩක්ෂන් එක අනිවාර්යයි. නැත්නම් ලබන් කිව්වද බිස්කට් එක රහක් නැති වෙයිද අපි කන ගන්න නැති වෙයි. ඒ වගේ කම්පැනි වල දාලා. අන්න ඒ වගේ ව්‍යාපාර විකල් කටයුතු ව්‍යාපාරේ ප්‍රධාන කටයුතු මෙහෙවන්නේ මේ කළමනාකරු. ඒ වගේම අයිතිකරුගේ තීරණ. දැන් මෙතන මේ අයිතිකරු බෝඩ් මොනවාරි මීටින් එකක් ගන්න. බෝඩ් මීටින් එක ගන්න කොටස් ෂෙයා මාකට් එකේ මේ ඉන්වෙස්ට් කරපාරත් එක්කනේ. ඒකට මොනවාරි මීටින් එකක් ගන්නවා. මේ මීටින් එකේ කතා වෙන තීරණ ඔක්කොම දැන් මේ සේවකයන්ට කියනවාද? ඔයගොල්ලෝ හෙට ඉඳලා එන්න ඕනේ මෙන්න මෙහෙමයි. අයිතිකරු මොනවාරි ඩෙස්ක් එකකට නගලා කියනවා. ඔක්කොම සේවකයෝ අරගෙන ළමයි හෙට ඉඳලා සේවකයෝ ටික ඔයගොල්ලෝ එන්න ඕනේ මෙන්න මෙහෙමයි. අනිත් දා ඉඳලා ඔයගොල්ලන්ට පඩිය මෙච්චරක් වැඩි වෙනවා. අර සේවකයාට පඩිය අඩු වෙනවා. ඔහොම කිය අයිතිකරු කියන්නේ නැහැනේ. අයිතිකරු මොකද කරන්නේ? මේ මැනේජ්මන්ට් එක කඩකම කතා කරනවා. මැනේජ්මන්ට් එකට එන්න කියලා. කවුද මේ කළමනාකරුවන්ට එන්න කියනවා. මේ මැනේජ්මන්ට් එක නැත්නම් කළමනාකරුවන්ට එන්න කියලා මේ කළමනාකරුවන්ට එක තමයි සාකච්ඡා කරන්නේ. ව්‍යාපාරී ඊළඟ වර්ධනය. මෙහෙම යනවනේ වර්ධනය. මෙහෙම යනවා ව්‍යාපාරය යන හොඳ. නැත්නම් මේක අනිත් පැත්තට යනවා. මෙහෙම එන්නේ ව්‍යාපාරය. එහෙනම් ව්‍යාපාරයේ අස්ථාවර නැත්නම් ලොස්ට් වෙන්න පුළුවන් ඉතින්. ඉතින් අන්න ඒ සම්බන්ධ ඊට පස්සේ ව්‍යාපාරයේ කටයුතු මේ ප්‍රොඩක්ෂන් එක නැත්නම් අලුත් නිර්මාණ වල දැන් මාකටිං එක අනිවාර්යයි. මාකටිං එක සම්බන්ධ මේ හැමදේම සම්බන්ධ තීරණය කරන්නේ මේ මැනේජ්මන්ට් එක ගැන. මේ සිල කරගෙන මේ පොල් මේ ඉඳගෙන මෙතන කිය මොකද CEO නැත්නම් CEO මේ කවුද CEO කියලා කියනකොට ඕනේ ඔක්කොලාම මේක අයිතිකරු කෙනෙක්ද මේගොල්ලෝ ඔක්කොලාම ඉඳගෙන මෙතන මැනේජ්මන්ට් එක දාගෙන ඒගොල්ලෝ කතා කරා මේ කතා කරන තීරණ ක්‍රියාත්මක කරනවා මේ අයිතිකරුගේ මේ තීරණ මේවා අයිතිකරු කියන හෙටෙල්ල සේවකයන්ට යුනිෆෝම් එකක් දෙන්න ඕනේ ඒ සම්බන්ධ සේවකයන් දනොත් කරන්න කියලා ඒක අයිතිකරු මේ සකුඩ් නගලා කියන්නේ නැහැ හෙටෙල්ල ඔයගොල්ලන්ට මේ ටී-ෂර්ට් එකක් දෙනවා යුනිෆෝම් එකක් විදිහට ඒගොල්ලෝ දැන් ගන්න ඕනේ කියලා කියන්නේ ඒක කියන්නේ කවුද මානව සම්පත් සම්බන්ධ කටයුතු කරන මැනේජ්මන්ට් එකේ ප්‍රධාන කළමනාකරුවරු උප කළමනාකරුවෝ එකට කවුරුද කියන්නේ ඒවා අපි ඉස්සෙල්ලා කතා කරන මානව සම්පත් කළමනාකරුවෝ කියන්නේ කවුද කියලා ඔයගොල්ලන්ට ඒ ලෙවල් වෙනම තියෙනවා කියන හන්දේ සම්බන්ධව ඒ වාසේ මූල්‍ය සම්බන්ධව කියනවා හෙටදලා සේවකයන්ගේ පඩිය වැඩි කරන්න ඕනේ අර සේවකයා මේ සතියක් විතර ඇවිල්ලා නැහැ යාට එහෙන්ද පඩිය ඒ විදිහටම දෙන්න ඉතින් ඒ වගේ ඒ දේවල් කරන්නේ මම ඇකවුන්ටන්සි ඩිපාර්ට්මන්ට් එකේ හෙඩ් හරි ඒකේ ඉන්න උපකල්පනාකරුවෙක් කර තමයි ඒ දේවල් කරන්නේ ඉතින් ඒක අය ඒ සම්බන්ධ කටයුතු තීරණ ක්‍රියාත්මක කරන්නේ කවුද අයිතිකරුගේ තීරණ ක්‍රියාත්මක කරන්නේ කළමනාකරුවා ඒ වගේම මහා පරිමාණ ව්‍යාපාර ළමයි මම කිව්වා වගේ මේ මැනේජ්මන්ට් එකේ ඉන්න පුළුවන් කවුද මානව සම්පත් කළමනාකරුවා ආලවි කරන කළමනාකරුවා මූල්‍ය කළමනාකරුවා ඊට පස්සේ මෙහෙයුම් කළමනාකරුවා අන්න ඒ වගේ කළමනාකරුවෝ කිහිප දෙනෙක් ඉන්න පුළුවන් මැනේජ්මන්ට් එකේ සාමාන්‍ය 10ක් 15ක් ඉන්න අවස්ථා තියෙනවා ඒකට චීෆ් ඉන්නවා චීෆ් මැනේජ්මන්ට් එකේ චීෆ් අපි හිතමු හෙඩ් ඔෆ් ද ෆයිනෑන්ෂල් කියලා හෙඩ් ඔෆ් ද ෆයිනෑන්ෂල් ගත්තොත් එයා වැඩ යටතේ සේවය කරන තව මේ සහකාර කළමනාකරුවෙක් ඉන්නවා ෆයිනෑන්ෂල් මැනේජර් කෙනෙක් ඒ යටතේ සේවය කරන තව කළමනාකරුවෝ ඉන්න පුළුවන් අන්න ඒ වගේ ගැලීම් සටහනක් ඇතුළම මේක පල්ලෙහාටම අඳින්න පුළුවන් ඒ එහෙම බැලුවොත් ඒ වගේ ප්‍රධාන ලොකු මහා පරිමාණ ව්‍යාපාර ඒ කියන්නේ මල්ටිනේෂනල් කම්පැනි හේමා සුනිලිව නෙස්ලේ ලංකාව වැනි කම්පැනි ආයතනවල සාමාන්‍ය කළමනාකරු විශාල ප්‍රමාණයක් සේවය කරනවා මොකද ඒ වගේ කම්පැනි විශාල හින්දා එන්නේ ඒක කියන්නේ කළමනාකරු කියලා කියන්නේ එතකොට මේ දැන් කළමනාකරුත් හරින ඔයගොල්ලෝ සේවකයෝ මම ළමයි දැන් කලින් කිව්වනේ මේ සේවකයෝ මම කතා කරාදී කිව්වනේ මේ සේවකයෝ සතුටින් තියන්න ඕනේ කියලා සේවකයෝ කියලා කියන්නේ ඔයගොල්ලෝ අච්චු පොතේ තියෙන ළමයි සේවකයෝ ගැන වෙනම තියෙනවද? ඔව් තියෙනවා. සේවකයෝ කියලා කියන්නේ ව්‍යාපාරේ කාර්ය ඉටු කරන පුද්ගලයෝ සේවකයෝ වෙයි. ඒක ඇත්ත. මොකද ව්‍යාපාරේ කාර්ය නැත්නම් කටයුත්ත. දැන් හිතන්න බිස්කට් හදන නිෂ්පාදනය කරන ව්‍යාපාරය යන ළමයි ඒකේ කාර්යය මොකද්ද? බිස්කට් හදන එකනේ. බිස්කට් හදලා පැකට් කරලා බෙදා හරිනවා. ඒ දේවල් එකේ කාර්ය ඒ දේවල් කරන්නේ කවුද? අයිතිකරු කරන්නේ නැහැ. කළමනාකරු කරන්නේ නැහැ. කළමනාකරු මොනවද කරන්නේ? මෙහෙවන එක. අයිතිකරු දෙක කරන්නේ ප්‍රාග්ධානයේ අනම්මන ප්‍රවෘත්තවත්කම් ඒ දේවල් යොදවන එක. ඒලා අයිතිකරුගේ තීරණ ක්‍රියාත්මක කරන්නේ කළමනාකරුවා. අයිතිකරු කරන්නේ ව්‍යාපාරයේ මෙහෙවන එක. ඉදිරියේ දැක්ම කටයුතු සම්බන්ධව තමයි එයා කටයුතු කරන්නේ. එතකොට සේවකයල් එයා ව්‍යාපාරේ කටයුතු කාර්ය ඉටු කරනවා. දැන් හිතන්න බිස්කට් හදන නිෂ්පාදනය කරන ව්‍යාපාරයනේ මේ බිස්කට් ටික හදලා ඒක පැකින් කරලා ඒවා අදාළ කඩවලට දාලා අන්න ඒ දේවල් ඔක්කොම කරන්නේ කවුද? සේවකයෝ. ඒවල මේ සේවකයෝ සතුටින් නම් ව්‍යාපාරය අනාගතේ සුබයි. මේ සේවකයෝ අසතුටින් ව්‍යාපාරය අනාගතේ අසුබයි.
ව්‍යාපාර සේවකයා තෘප්තිමත්ව ඉන්නවා නම් එයා හදන නිෂ්පාදනය කරන හැම දෙයකම මේ ව්‍යාපාරේ මේ පාරිභෝගික ලෙස අපිට උනා ඒ දේවල් පරිහරණය කරන්න නැත්නම් පරිභෝජනය කරන්න හිතනවා. ඒ දේවල් රහයි, ගුණාත්මකයි, ඊට පස්සේ ක්වොලිටින් වැඩි. අන්න ඒ දේවල්. සේවකයා අසතුටින් ඉන්නම් ඉතින් අපිටත් පාරිභෝගික ලෙස අපි ඒක පරිභෝජනය කරන අඩු කරනවා. ඒ ඉතින් ඒකේ රහක් නැහැ. මේකේ දාලා තියෙන බාල අමුද්‍රව්‍ය. අන්න ඒ දේවල් ඉඳ ඒ සමාජ ව්‍යාපාරේ බැහැලා යන්න පුළුවන්. රජය රජයයි ගන්න. රජය ඔයගොල්ලෝ ගත්තොත් මේ රජය කියලා කියන්නේ ඔයගොල්ලන්ගේ අච්චුපොත්තේ මේ රජය නිර්වචනය කරලා තින්නේ රටක ආර්ථික දියුණුවට අවශ්‍ය ප්‍රතිපත්ති සම්පාදනය කරන රජය කියලා. ඒකට රටක ආර්ථික දියුණුව සඳහා රටක ආර්ථික දියුණුව කියලා කියන්නේ මේ රජය ව්‍යාපාරය කියලා හිමත් දක්වන්න කියන එකට අපි උදාහරණ දෙන්න කලින් රටක මේ දියුණුව සඳහා රටක ආර්ථික දියුණුව ඉකොනොමි මේ ග්‍රෝව් එකට. ඇයි මේගොල්ලෝ රාජ්‍ය ප්‍රතිපත්ති සම්පාදනය කරනවා කියලා කියන්නේ? මොකද ඔයගොල්ලන්ගේ අච්චුපොත්තේ තියෙන රටක ආර්ථික දියුණුවට අවශ්‍ය ප්‍රතිපත්ති සම්පාදනය කරන්නේ රජය කියලා. ඒ රජයේ දැන් ළමයි ඇවිල්ලා ඒගොල්ලෝ හිතන්නකො මෙහෙම දැන් මේ දැන් ඒගොල්ලෝ දැන් තීරණයක් ගත්තනේ ළමයි වර්තමානයේදී දැන් ආය පාරක් ඩොලරේ ඉහළ යාම රුපියල බාල්දු වීමත් හේතු කොටගෙන දැන් ඒගොල්ලෝ තීරණය කරන වාහන සම්බන්ධ අධිභාරය පනවන්න. ඒ කියන්නේ තියෙන බදු වලට අමතරව තව බදු පනවන්න. ඒ ඇයි කරේ? එහෙම කරනකොට අර ඩොලරේ ඉහළ යන ගිහිල්ලා තියෙනවනේ දැන් යම් ප්‍රමාණයක්. එතකොට වාහන ආනයනය කරන කරුවෝ හරි අපි මම වාහන ආනයනය කරන කියලා ඩිරෙක්ට්ම ඒ වාහනේ එතකොට මම ආනයනය කරගෙන මැලි වෙනවනේ. ඒ කියන්නේ අකමැත්තක් දක්වන හිතන්න කෝටි 3ක වාහනයකට මට අධිභාරය පැනවම කෝටි 10ක් ගෙවන්න වෙනවා තව. එතකොට කෝටි 7ක් වැඩිපුර ගෙවන්න වෙනවා. අන්න ඒ වගේ හේතු මත මම හිතන්නේ මේ මෙච්චර ලොකු වාහනයක් දීලා මෙච්චර වටින මේ වාහනේ මේ වටිනාකම මෙච්චරයි මම බදුත් එක මෙච්චරක් ගෙවන්න ඕනේ මම මේක ගෙවන්නේ මෙච්චර මේ වාහනේ වරුන් කියලා හිතලා මම ගන්න එක අකමැත්තක් දක්වනවා නෙමෙයි මම මැලිකමක් දක්වනවා නේද? එතකොට අපේ ඉල්ලුම අඩු වෙනවා නේද එතනදී? ඉල්ලුම අඩු වෙනවා. එතකොට අර ආර්ථික යම් ප්‍රමාණයක් අර ස්ථාවරත්වයටපත් වෙනවනේ. අන්න ඒ වගේ තමයි ප්‍රතිපත්ති කියන්නේ. ආර්ථික ප්‍රතිපත්ති කියලා කියනවා. පහුගිය දවස්වලදී මොනවද? මොන අනවශ්‍ය ආනන්‍ය 100% ගෙන්න එක තහනම් කරා. ඇයි? ආර්ථික යම් ප්‍රමාණයක් හානි වුණා. ඒ හානිය පියව ගන්න ඩොලර් අර්බුද විසඳ ගන්න තිබ එක උපාය මාර්ගයක් ලෙස ලංකාවට අනවශ්‍ය දේවල් ගෙනනක තහනම් කරා. ඒ තහනම් කිරීම හින්දා යම් බාණ්ඩ ප්‍රමාණයක මිල වැඩි වීමක් සිදු වුණා. නමුත් ඒ වගේ ඉල්ලුම් බැලුවා ඉල්ලුම අඩු වුණා. ඇයි? ඒ වගේ වටිනාකම එච්චර වටින්නේ නැති හින්දා. සමහර වෙලට හිතන්නකො මේ රුපියල් 10ක් වටින දෙයක් වුණා. ඒ ආනයනය කරපු දෙයක් නම් ඒක. ඒ හින්දා ඒකේ වටිනාකම රුපියල් 50ක් දක්වා ගියා. එතකොට පාරිභෝගික ලෙස අපි මොකද කරන්නේ? ඒක එච්චර ගානක්දී ගන්නවද? නෑනේ. අපි ඒක ගන්න එක මැලිකමක් දක්වනවා. අන්න ඒ වගේ ආර්ථික ප්‍රතිපත්ති දක්වන මෙහෙවන්නේ රජය. ඒවා මේ ව්‍යාපාරිකයටව කළමනාකරයට සේවකයට කරන්න බෑ. ඒවා කරන්න පුළුවන් රජයට විතරයි. රජය කොහොමද මේ ව්‍යාපාර සදාදායක වෙන්නේ? හිතන්නකෝ නම් මෙහෙම ව්‍යාපාරයක් තියෙනවා. මේ ව්‍යාපාරය. හරිද? මේ ව්‍යාපාරයට අපි දෙහිලු මොන හරි මූල්‍ය අර්බුදයක් එනවා කියලා. මූල්‍ය අර්බුදයට වඩා අපි හිතුව මෙහෙමද? මේකට ටැක්ස් එකක් ගහලා දෙනවා කියලා. මොන හරි ටැක්ස් එකක් ගහලා තියෙනවා. මේ ටැක්ස් එකේ හින්දා මේ ව්‍යාපාරයේ මේ යම් ප්‍රමාණයක් අත්‍යවශ්‍ය භාණ්ඩයක් හදන්න කියලා තමයි අත්‍යවශ්‍ය භාණ්ඩයක් හදන්නේ. ඒකේ මිල සීග්‍රයෙන් ඉහළ යනවා. මෙහෙම ඉහළ යනවා. සීග්‍රයෙන් මෙහෙම ඉහළ ගිහිල්ලා. රජයට එතකොට මේකේ මොනවද කරන්න පුළුවන්? මේක උපරිම මිල පැනවුවොත් මොකද වෙන්නේ? උපරිම මිල පනවනවා කියලා කියන ළමයි මේ උපරිම මිල පැනවුව ගමන් වෙන මේකේ බාණ්ඩ හංගන නැත්තම් අපි හිතුව මේ රුපියල් මේ බාණ්ඩේ මිල රුපියල් 1000කින් වැඩි වෙලා. මේ ටැක්ස් එකේ හින්දා 1000ක් වෙලා මේ බාණ්ඩේ. හැබැයි උපරිම මිල රජය දානවා රුපියල් 500ට. ව්‍යාපාර මොකද කරන්නේ? අද ව්‍යාපාරය කරන්නේ මේ නිෂ්පාදනය කරන එක අඩු කරනවා. ඒක ටැක්ස් එකත් එක්ක අපි රුපියල් 1000ක් ගෙවන්නේ රුපියල් 1000යි. රාජ්‍ය උපරිම මිලක් ගන්න රුපියල් 500 800ක්ම තියෙන ටැක්ස් එක කියලා හිතන්න. රුපියල් 800යි ටැක්ස් එක. අපි ව්‍යාපාරේ කොස්ට් එක ගන්න ලාභය ඔක්කොම එකතු කරලා රුපියල් 200ක් තියාගෙන දැන් 200ක් දාලා 1000ක් කියලා විකුණන්නේ. රුපියල් 20යි යාට ලාභය කියලා තමයි මේ ව්‍යාපාරේ ලාභය රුපියල් 20යි. 8 වලට 980යි ඔක්කොම වේදම. ව්‍යාපාරේ ලාභය රුපියල් 20යි එකකින්. එතකොට මොකද? ඒක මෙහෙම තීති රජය කියලා රුපියල් 500ට මේක විකුණන්න කියලා. එතකොට ව්‍යාපාර මොකද කරන්නේ? මේක නිෂ්පාදනය කරන එක අඩු කරනවා. එතකොට කළු කඩ වෙලපලක් හිතන. එතකොට මේකේ සමහරට 18 තියෙන මේ වාණ්ඩය සමහරට 2000ට යන්න දෙනවා. ඇයි ඉතින්? අත්‍යවශ්‍ය භාණ්ඩයක් එක පැත්තකින් අනිත් පැත්තේ මේ උපරිමලා පැනවුව හින්දා භාණ්ඩයක එක තියලා. ඒක පරිභෝගික විදිහට අපිට සිද්ධ වෙනවා මේක එක්ක මේ ගන්නට ගන්න. එහෙම නැත්නම් ප්‍රධාන ප්‍රතික්ෂේප කරන්න. අපාවලුල අසාධාරණ කරන. රජයේ හිතුවේ පාරිභෝගික පැත්ත විතර බලලා රුපියල් 500 මේක දෙන්න කියලා කිව්වා. එතකොට අන්න ඒ වගේ දේවල් බලපෑම් කරන්නේ කවුද? රජයනේ.
එතකොට මේ දේවල් එතකොට සමහරට රජයට හිතෙන්න පුළුවන් මේ දේවල් හින්දා මේ භාණ්ඩ හිඟවල පාරිභෝගික දැඩි අපහසුතාවයටපත් වෙච්ච නිසා මේ රජය තීරණය කරන්නේ ටැක්ස් එක කපලා ගන්න. ටැක්ස් එක කපලා දාපු හින්දා ව්‍යාපාරයට සතුටුයි මේ පාරිභෝගිකයන්ට සතුටුයි රජයට ප්‍රශ්නයක් නැහැ. එතකොට මොකද කරන්නේ? දැන් 500 නෙවෙයි මේක දෙන්නේ. හිතන්නකෝ එතකොට කොස්ට් එක කිය රුපියල් 200යි. මේක විකුණනවා රුපියල් ලාභයක් තියෙන රුපියල් 300. රුපියල් 100ක ලාභයකුත් තියාගෙන එයා රුපියල් 300 විකුණනවා. ඇයි? රජය මොකද කරේ? අර රුපියල් 800ක තිබ්බ ටැක්ස් එක අයින් කරලා ආනයන්නේ වල ගහපු ටැක්ස් එකක් අයින් කරලා මේ රුපියල් 200ක නිෂ්පාදන ව්‍යාපිරවේකුත් දාලා මේ ව්‍යාපාර රුපියල් ලාභයක 100ක ලාභයකුත් තියාගෙන මේක රුපියල් 300ට වික්කා. ඒකට දැන් ටැක්ස් එකක් නැහැ ව්‍යාපාරේ. ඒ දේවල් බලපෑම් කරන්නේ කවුද? රජය. මේ රජය වෙන කාටවත් මේ බලපෑම් කරන්න සිදු කරන්න බෑ. අයිතිකාරයටවත් බෑ, සේවකයටවත් බෑ, කළමනාකරටවත් බෑ. මේ දේවල් කරන්න පුළුවන් රජයටම විතරයි. ඊළඟට ඉන්නවා ළමයි රජයට පස්සේ අපි ගමු මේකේ තියෙන විදිහේ සැපයුම් කරු. සැපයුම් කරු කියලා කෙලින්ම දන්නවනේ ඔයගොල්ලෝ කවුද කියලා. සැපයුම් කරු කියලා කියන්නේ ව්‍යාපාරයට අමුද්‍රව්‍ය සපයන පුද්ගලයෝ. ඔයගොල්ලන්ගේ පොතේ තියෙන හැමයි ව්‍යාපාර අවශ්‍ය විවිධ අමුද්‍රව්‍ය සපයන පුද්ගලයෝ මේ සැපයුම් කරු. මේගොල්ලෝ අමුද්‍රව්‍ය ප්‍රවාහන ආදී සපයන. හිතන්න දැන් බිස්කට් හදන කම්පැනියක් නම් ඒකේ බිස්කට් ටික හදන්න ඕන කරන පීටි සීනි ඊට පස්සේ තව මොනවාට අමුද්‍රව්‍ය ඕනනම් ඒවා පැකට් ඕනලා පැකට් කරන්න බිස්කට් ඒ පැකට් වල ඉටි කොළ ඒ දේවල් හැමදේම ගේන්නේ මේ සැපයුම් කරුවෙක් කියලා. අන්න ඒ වගේ තමයි සැපයුම් කරුව කියලා කියන්නේ. ඒවල ප්‍රවාහණය කරන ඒගොල්ලෝ සපයනවා. දැන් හිතන අතරමැදිය කරා මේ කියන්නේ මෙහෙම ව්‍යාපාරයක් තියෙනවා නම් මේ ව්‍යාපාරයක් මේ ව්‍යාපාරයේ සපය ප්‍රවාහන කරන්න නැත්නම් බෙදාහැරින් කටයුතු කරන ව්‍යාපාර ලොරියක් නැහැ. මේ අතරමැදිය කරා යවන්න කියලා හිතනවා. අතරමැදිය කරා තමයි කඩේට යන්නේ. මේ අතරමැදිය තමයි කවුද? සැපයුම් කරු කියලා කියන්නේ. අතරමැදි හරහා යවන්නේ මේ අතරමැදියට අපි කියනවා සැපයුම් කරු කියලා. උදාහරණයක් දෙන්න ගන්නවද? khනිජ තෙල්ම. khනිජ තෙල් කවුද දැන්? khනිජ තෙල් හදන්නේ අපි තුමු ඕමාන් වල තියෙන මොන හරි කම්පැනියක් කියලා මොන හරි මේ khනිජ තෙල් සම්බන්ධ කටයුතු කරන මේ කම්පැනියක් නැත්නම් ව්‍යාපාරයක් කියලා. ඒකේ ප්‍රවාහනය කරලා ලංකාවේ නැව් හරහා එව්වට මෙහෙදි ඒවා ගෙන්වලා බෙදා හරින කටයුතු කරන්නේ khනිජ තෙල් සංස්ථාවනේ. එතකොට දැන් ඕමාන් වල ඒ කම්පැනි කෙලින්ම මෙහෙදාගෙන මෙහෙම විකුණන්නේ නැහැ නේද? එහෙනම් ඒක කෙලින්ම ප්‍රවාහන කටයුතු සිදු කරන්නේ නැහැ නේ. අතරමැදි කරා නේද වෙනවා නම් එතකොට කණ්ඩේට කොහමද? ඕමාන් වල khනිජ තෙල් ව්‍යාපාරය නැව් හරහා ගෙවනවා ලංකාවට. එයා මේ khනිජ තෙල් සංස්ථාව අතරමැදි බෙදා හැරීම් කටයුතු සැපයීම කටයුතු දෙකම කරනවා. එයා ලංකාවේ දෙන මේ තෙල් ෂෙඩ් වලට නැත්නම් ඔයගොල්ලන්ගේ තෙල් ෂෙඩ් වලට එහෙම මේ තෙල් ටික දෙනවා. අන්න එහෙම තමයි අතරමැදි කරා සැපයීම වෙනවා කියලා කියන්නේ. එතකොට කෙලින්ම ඩිරෙක්ට් කරනවා. උදාහරණයක් විදිහට ගන්න පුළුවන් හිතන්න ඕන. අරලිය සහ සැපයීම හැම ගොවියන් නිෂ්පාදනය කරන ඒ ව්‍යාපාරයද අරලිය ව්‍යාපාරයද අරලියකින් ඒවා හාල් බවට පත් කරලා අර වී පොතු අයින් කරලා සුද්ධ කරලා ගල් වැලි අයින් කරලා ඒවා කෙලින්ම ව්‍යාපාර කඩේටම දානවා. ඒකට සැපයීම අමුද්‍රව්‍ය ගොවියා කියන්නේ සැපයීම කරුවේ. අරලිය කියන ව්‍යාපාර සැපයීම කරු කවුද? ගොවියා හාල් ටික දෙන හින්දා සැපයීම කරුවේ. එයා මේ දාලා එයා අරලිය කියන ව්‍යාපාරේ හාල් ටික දෙනවා. හරියට අරලිය කියන ව්‍යාපාරේ කඩේට දානවා. ඒකට කඩේ ඉන්නවා කියන ABC කියලා කඩේ. නැත්නම් ෆුඩ් සිටි ගන්න ෆුඩ් සිටි සැපෙන් කරු හාල් අරලිය කියන හාල් සැපෙන් අරලිය කියන කම්පැනි. නැත්නම් ව්‍යාපාරේ. අන්න එහෙමයි තර මේ සැපෙන් කරුවෙක් කියලා කියන්නේ. ඊළඟට ඉන්නවා ළමයි තරඟකරුව. තරඟකරුව කියන්නේ ව්‍යාපාර නිෂ්පාදනය කරන භාණ්ඩ සමාන භාණ්ඩ නිෂ්පාදනය කරන අය. ඕක අචපතේ තියෙන්නේ යම් ව්‍යාපාරයක් විසින් නිෂ්පාදනය කළ ලැබෙන නිෂ්පාදන සමාන භාණ්ඩ ආසන නිෂ්පාදනය කිරීම අලෙවි කියන සිදු කරයි. තරඟකරුවේ වෙති. ඒ හිතන්න ඔය මොන හරි ABC කියලා කම්පැනියක් තියෙනවා කියලා එහෙම. ABC කියලා ව්‍යාපාරයක් තියෙනවා. මේ ව්‍යාපාරයේ මේ මොන හරි අපි හිතමු සපත්තු හදනවා කියලා. මේ ව්‍යාපාරයේ සපත්තු හදනවා. ඒකේට තව තියෙනවා කියලා ගන්නකො මෙහෙම. තව ව්‍යාපාර ABD කියලා තියෙනවා. ඊට පස්සේ XYZ කියලා. එයා හදන්නේ මොනවද? සපත්තු කියලා ගන්නකො. ඒකට ඒ දෙන්න කවුද? ඒ දෙන්න තරඟකරුවේ. මොකයි මෙයා හදන්නේ සපත්තු මෙයා හදන්නේ සපත්තු. ඒකට මේ දෙන්න තරඟකරුවෝ දෙන්නේ. මේ දෙන්න හදන්නේ එකම දේ මේ හදන්නේ. ඒකට තරඟකරුවෝ දෙන්නේ. ඒකට හිතන්න මේකම ගන්නවා විකුණන දෙයකට. හිතන්න ඔයගොල්ලෝ සපත්තු කඩ දෙකක් කියලා මේ සපත්තු කඩ දෙකක් මේ ABC කියන සපත්තු කඩ XY කියන කවරද? එහා පැත්තේ ABCD කියන කටයුතු කරන මේ විකුණන සපත්තු කඩ මේ පැත්තේ හිතන්නකො. මේ XYZ කියලා විකුණන සපත්තු කඩේ කියලා. ඒක දෙපැත්තේ තරඟකරුවෝ දෙන්නේ. අරපද මේ ABC කියන සපත්තු විකුණන්නේ XYZ සපත්තු විකුණන. දෙන්න සපත්තු සම්බන්ධ තරඟකරුවෝ දෙන්නේ.
අන්න ඒක ළමයි තරංකරුව කියලා කියන්නේ. ඊළඟට තියෙනවා ඔයගොල්ලෝ මූල්‍ය ආයතන. මූල්‍ය ආයතන කියන්නේ මේ පල්ලෙහාට මූල්‍ය ආයතන. මූල්‍ය ආයතන කියන්නේ ළමයි දැන් හිතන්නකො මොන හරි ව්‍යාපාරයට මේ යම් මොන හරි යම් ප්‍රමාණ මොන හරි දෙයක් මේ ව්‍යාපාරයට මේ හිතන්නකො මොන හරි මූල්‍ය අර්බුදයක් ඇවිල්ලා. මූල්‍ය අර්බුදයක් ආව කියන්නේ මේ XYZ කියන කම්පැනියට අපේ මූල්‍ය අර්බුදයක් ඇවිල්ලා මේක නෑ. මේක නෑ. මෙන්න මෙහෙම ව්‍යාපාරයක මේකට මූල්‍ය අර්බුදයක රුපියල් මිලියන එක. මිලියන එක මූල්‍ය අර්බුදයක්. XYZ කියන සපත්තු කම්පැනියේ රුපියල් මිලියන එක මූල්‍ය අර්බුදයක් ඇවිල්ලා. මේ මූල්‍ය අර්බුදේ පියව ගන්න මේගොල්ලෝ කරන්නේ කද? මේගොල්ලන් පුළුවන් මූල්‍ය ආයතනයේ සහාය ගන්න. ඔයගොල්ලෝ අචුපතේ කියන මූල්‍ය ආයතන ව්‍යාපාරස ණය උපදේශන ණය සේවා ආදී සපයන බැංකු අනිකුත් ණය දෙන ආයතන මූල්‍ය ආයතන. ඒවල මේගොල්ලෝ කරනවා අපි මේ රුපියල් මිලියන පියව ගන්න ඒගොල්ලෝ යනවා BOC එකට. BOC එකට ගිහලා මේගොල්ලන්ගේ උපදේශන සේවා ඇතුළු ණය ගන්නවා. ණය අරගෙන මේවා පියවනවා ඒගොල්ලන්ගේ ණය. රුපියල් මිලියන එක පාඩුව සහ නම් මොනවද තියෙන ණය ටික පියවනවා. ඒ පියවන්න කවුද සහාය දක්වුවේ? මේ මූල්‍ය ආයතනනේ. මේ BOC කියන මූල්‍ය ආයතනේ නේද මේ XYZ කියන ව්‍යාපාරයේ මේ අර්බුදේ මූල්‍ය අර්බුදෙන් ගොඩ එන්න සහාය දක්වුවේ. අන්න ඒකට මේ උපදේශන සේවා සැපයලා ණය දීලා මෙයාව මේ අරගෙන නගර බලෙන් නැත්නම් නරකාදීන් කොටට ගත්තොටට. අන්න ඒ වගේ තමයි ඒක මේ මූල්‍ය ආයතන කියලා කියන්නේ. අර හදිසියට අතමාරුව කරගන්නවා වගේ වැඩක් ඉතින්. මේ මූල්‍ය ආයතන හොඳටත් හොඳයි. ඉතින් සමහර වෙලාවට මේ වගේ පොලිය ව්‍යාපාර සදා දෙන පොලිය සාමාන්‍ය මේගොල්ලෝ මොන හරි ව්‍යාපාරේ මුර්තත්කම් පාව සමහර වෙලාවට බැංකුවල උගස් කරන්න වෙනවා මේ සමහර ණය ගන්න. ඒ කියන්නේ ඒ දඬුවම් කාර් එකක් තියෙනවා නම් මේ කාර් එක මේ බැංකුවට උගස් කරලා තමයි මේ සමහර දේවල් ණය ගන්න වෙන්නේ. ඉතින් මේ ව්‍යාපාර කියන දේ අවිනිශ්චිතයිනේ. සාමාන්‍යයෙන් ව්‍යාපාර සාමාන්‍ය ගුරුවරු අපි එක කියන්නේ හිතන්න ටියුෂන් ගුරුවරයෙක් කියලා අපිට මට මම ටියුෂන් ගුරුවරයෙන්නේ. ඒ ටියුෂන් ගුරුවරයෙක් ව්‍යාපාර සමහර ව්‍යාපාර ඒවට බැංකුවලින්ම ණය දෙද්දී ගොඩක් වෙලාවට සලකා බැලීම් කරනවා වැඩි. ඇයි ඒ? අපේ මේ තියෙන ෆීල්ඩ් එක අස්ථාවරින්ද. මොකද දැන් හිතන්න මම අද ක්ලාස් කරනවා. ඒ ටයිම් වල මට එක ළමයෙක්ව ක්ලාස් එක නැති වෙන්න පුළුවන්. ඇත්ත කතා ඒක ළමයි. එහෙම වුණොත් මොකද වෙන්නේ? මෙන්න මේ මට දුන්න ණය දෙන්න ගැන ව්‍යාපාරයේ සලකා බැලීමක් කරන්න වෙනවා නේද? අන්න ඒ වගේ ව්‍යාපාරයක් තියෙනවා. ඒ ව්‍යාපාරය යන අස්ථාවරද මූල්‍ය ප්‍රකාශන සලකා බලනවා. මූල්‍ය පිළිස්සර හදනවා ආදායම් ප්‍රකාශන මූල්‍ය ප්‍රකාශ කියලා දෙකක්. ඒවා සලකා බලනවා. මූර්තවත්කම් සමහරට අපයට තියන්න වෙනවා. මේ දේවල් කරලා තමයි ණය ගන්න වෙන්නේ. ඇයි? සමහරට කවුරුගේ ව්‍යාපාරය වැහුවොත් ණය පියව ගන්න විදිහක් බැංකුවලට නැති හින්දා. ඒව අනිත් ණය දෙන ෆයිනෑන්ස් කම්පැනි වලට ෆිනාන්ස් කම්පැනි වලට එහෙමම තමයි ඉතින්. ඒගොල්ලෝ ඒ දෙයම තමයි කරන්නේ ඉතින්. ඊළඟට තියෙන මොකද්ද? සේවක කතා කරා අපි රජය කතා කරා ප්‍රජාව. ප්‍රජාව කියන්නේ ළමයි අවට පරිසරය. මේකේ තියෙන මොකක්ද කොහොමද තියෙන්නේ? ව්‍යාපාරයේ පිටත ජීවත් වෙන ජනතාව ප්‍රජාවේ. ඔව් අවට පරිසරය. නැත්නම් ව්‍යාපාරයේ පිටත ජීවත් වෙන අය ප්‍රජාව. ඒ ප්‍රජාව ප්‍රජාව ඇවිල්ලා මේ ව්‍යාපාර කරේ බලපෑමක් කරන්න ළමයි හිතන්නකෝ ඒගොල්ලෝ දැන් මේගොල්ලෝ දැන් ඔයගොල්ලෝ උදාහරණයක් දීලා තියෙනවා ජනමාධ්‍යයේදී පරිසර වේදිකය. ව්‍යාපාර මොනවාරි අකටයුත්තක් කරනකොට මේ XYZ කියන ව්‍යාපාරේ මොනවාරි අකටයුත්තක් කරනවා. ඒ කියන්නේ හිතන්න සේවකයන් හොඳට සලකන්නේ නැහැ. සේවකයන්ට සලකන්නේ නරක විදියටම. එතකොට මොකද වෙන්නේ? මේ ව්‍යාපාරය සම්බන්ධ ජනමාධ්‍යවේදී පුවත්පත්වල නිවුස් වල ප්‍රචාරය කරනවා. XYZ කියන ව්යාපාරයේ සේවකයන් සලකන්නේ මෙහෙමයි. එන්නේ වගේ. ඒකට හිතන්නකෝ මේ පරිසර වේදිකය කියලා පරිසර වේදිකයක් නම් ඉතින් මේ XYZ කියන ව්‍යාපාරේ පරිසරයට මේ කෙමිකල් දානවා අන්න කෙමිකල් දානවා ඒ වගේ ප්‍රශ්න මේ වෙනවා ජලය අපවිත්‍ර කරන ඒ දේවල් කියලා මේ පරිසර වේදිකය මොකද පැනිලි කරන්න පුළුවන්. ඒක ඔක්කොම වෙලා අවට පරිසරයට අයිති වෙයි. කියන්නේ ප්‍රජාව කියනක අන්තිමේදී අනාගත ආයෝජකය. අනාගත ආයෝජකය කියලා කියලාමයි අනාගතේ ව්‍යාපාර ආයෝජනය කරන අපේක්ෂිත පුද්ගලයා. ඒකට අනාගත මගේ තේරුමත් ඒකම තමයි කියලා කියන්නේ අනාගතේ ව්‍යාපාරවල ආයෝජනය කරන අපේක්ෂිත පුද්ගලයා අනාගත ආයෝජකයෝ. ඒ කියන්නේ දෙහිතන මේ XYZ කියන කම්පැනිය ආයෝජනය කරන්න බලන් ඉන්න පුද්ගලයෝ. සමහර වෙලාවට කොටස් නිකුත් කරනකම් බලන් ඉන්න පුළුවන්. නැත්නම් මේක හවුල් ව්‍යාපාරය තව හවුල් කවුරුක බදවා ගන්න බලාපොරොත්තු වෙන්න පුළුවන්. එන්නේ ඒවා තමයි අනාගත ආයෝජකයෝ. මේගොල්ලෝ අනාගතය ආයෝජනය කරන යම් මුදලින් හරි මූර්තවත්කම් වලින් හරි දැනුමෙන් හරි කොහොම හරි මේගොල්ලෝ මේ ව්‍යාපාර ආයෝජනය කරන්න බලාපොරොත්තු වෙන ඉන්න අය. අනාගත ආයෝජකයෝ. එතකොට ළමයි දැන් අපි කතා කරන්නේ මේගොල්ලෝ සම්බන්ධව යම් කිසි දෙයක් තේරුමක් ඕනනේ මේගොල්ලෝ සම්බන්ධ කියලා දුන්නානේ. එතකොට කියන තියෙන ඔයගලන්ට ඊළඟ එක තමයි මේ එක්කෙනා තියෙන විවිධ අරමුණු ටික.
මේ අරමුණ ටික ඔයගොල්ලෝ බලා ගන්න ඕනේ. ඒ වගේ මේ වගේ ප්‍රශ්න එනවා. ඔයගොල්ලන්ගේ ඉස්කෝලේ වල තියෙන ප්‍රශ්න පත්‍ර වල මේ විවිධ මොඩල් පේපර් වල මේ සම්බන්ධව අහලා තියෙනවා. එතකොට මේ අරමුණු ටික අනිවාර්යව දැනගන්න ඕනේ. මොකද මේ වැනි ප්‍රශ්න එනවා. ඉස්සල්ලාම තියෙන මේක අරමුණු වර්ග දෙකකට බෙදලා තියෙනවා. පළවෙනි දේ කියන්නේ ඇල්මිති ව්‍යාපාර විසින් ඇල්මිති පාර්ශ්වයෙන් ඉටුවන්න ඕන දේවල්. ඒ කියන්නේ ඔයගොල්ලන් මෙහෙම තියෙන ප්‍රශ්නේ මේ ප්‍රශ්නේ කියලා තියෙන්නේ මෙම සෑම පාර්ශ්වයෙන් ව්‍යාපාරය තුළ විවිධ අරමුණු ඉටු කරගෙන අපේක්ෂා කර. ඔවුන්ගේ අරමුණු පහක් දැක්ක. ඒ කියන්නේ ඇල්මිති පාර්ශ්ව ව්‍යාපාරයක් තියෙනවා නම් XYZ කියන ව්‍යාපාරය මේ ඇල්මිති පාර්ශ්වයේ ඉටු කරගෙන අපේක්ෂා කරන දේවල්. මේ ව්‍යාපාරය විසින් ඒගොල්ලන්ට ඉටු කරන්න ඕන දේවල්. මම ව්‍යාපාරය නම් මම මගේ අයිතිකාරයාට සේවකයන්ට ඉටු කරන්න ඕන දේවල් තමයි දැන් අපි කතා කරන්නේ. ඉස්සෙල්ලාම අයිතිකරුව ව්‍යාපාරය අයිතිකරුව මම ව්‍යාපාරය නම් මම අයිතිකරුව මොනවද දෙන්න ඕනේ? මම ඔයගොල්ලන්ට එක දවසක් කිව්වනේ ළමයි පළවෙනි මම මෙතන දෙවෙනි කොටස ඇති ඒ සම්බන්ධ පොඩ්ඩ විස්තරයක් මම කියලා ලාභය අයිතිකාරයට දෙන්න ඕනේ කියලා. අන්න ඒ වගේ අපි මොනවද අයිතිකාරයෙන් දෙන්න ඕනේ? දැන් හිතන්න මේක ඔයගොල්ලන්ගේ තියෙනවා ආයෝජනයේ සුරක්ෂිතතාව ප්‍රමාණ ලාභය ලැබීම අනාගත ව්‍යාපාර අනාගත වර්ධනය. ආයෝජනයේ සුරක්ෂිතතාව කියලා කියන්නේ දැන් මේ XYZ කියන ව්‍යාපාරයට අයිතිකරු සමුදාය සපයලා මූර්තවත්කම් සපයලා එහෙම ආයෝජනය සිදු කරානේ. මේ ආයෝජනය සිදු කරලා මෙයා මොනවද මේ ව්‍යාපාරයේ වගකීමද? ව්‍යාපාරය කියන්නේ එකක්, අයිතිකරු කියන්නේ එක්කෙනා. මේ දෙන්න දෙන්නෙක්. මේ දෙන්න එක්කෙනෙක් කියන එක වටහා ගන්න එපා ළමයි. මේ දෙන්න දෙන්නෙක්. මේකට මෙයා මොකද මේ අයිතිකරුගේ දාපු සල්ලි මූර්තවත්කම් හැම දෙයක්ම මෙයා අසුරක්ෂිත තියාගන්න ඕනේ. ඒ කියන්නේ සුරක්ෂිත කියන්නේ මේ ක්‍රමානුකූල ආයෝජනය කරන, කළමනාකරණය හරි විදිහට කරන්න ඕනේ මැනේජ්මන්ට් එක. ඒ කියන්නේ ආයෝජන සුරක්ෂිතතාව කියලා කියන්නේ මෙයා අයිතිකරුගේ සල්ලි, දේපල හැම දෙයක්ම මෙයා මනා ලෙස කළමනාකරණය කරන්න ඕනේ. ඒවා විනාශ වෙන්න දෙන්න බෑ. ඊට පස්සේ කියන ප්‍රමාණ ලාභයක් ලැබීම. මේ බිස්කට් හදන ව්‍යාපාරයක් කියන්නේ මේ බිස්කට් හදන ව්‍යාපාරයේ ලාභ ලබන්න ඕනේ. මොකද අයිතිකරු රුපියල් කෝටි ගාණක ආයෝජනය කළා දෙන. ඒ අයිතිකරුට අපි බැඳලා ඉන්නවා මේ ලාභය දෙන්න. මොකද අයිති ව්‍යාපාරට අයිති නැහැ ලාභය. ව්‍යාපාරට අයිති වෙන්නේ නැහැ ලාභය කිසි විදිහට. ලාභය අයිති වෙන කාටද? අයිතිකරුට. අපි අයිතිකරුට බැඳලා ඉන්න ලාභය දෙන්න. ඒකට වෙනවට අයිතිකරුලා කැමති මොනවද? ලොකු ලාභ ලබන්න. අයිතිකාරයෙක් කැමති දැන් ඔයා හිතන්න රුපියල් මිලියනයක් ඔයා මේ ඉන්වෙස්ට්මන්ට් කරලා ඔයා තව මිලියන 20ක් ඒක දැන් රුපියල් තව ලක්ෂ 10කින් වැඩි කරගන්න ඔයා බලාපොරොත්තු වෙනව නේද? අන්න ඒ වගේ තමයි. අයිතිකාරයෙක් කැමති වැඩිපුර ලාභ ලබන්න. අපි ඒකට වැඩිපුර ලාභයක් මොකද දෙන්න ඕනේ. එතකොට කියන ව්‍යාපාර අනාගත වර්ධනය. ආය අන්තිම එක. ඒ කියන්නේ මේ ව්‍යාපාර අනාගත වර්ධනය කියලා කියන්නේ මේ ව්‍යාපාරේ කඩා වැටෙන්න දෙන්න බෑ. අයිතිකරු ප්‍රාග්ධනය යොදවලා හැමදේම කරලා කාලේ හැමදේම යොදවලා ව්‍යාපාරය ගොඩ නැගුවා. ඒකට මේ ව්‍යාපාරය ඉදිරියට ගෙන යාන එක මේකේ කළමනාකරණය තුළ සියලුම දෙනාගේ වගකීම. අයිතිකරු නෑනේ අයිතිකරු කියන්නේ එක්කෙනේ ව්යාපාරික කෙනෙක්. ඒ දෙන්න දෙන්නේ. ඒකට ව්යාපාරය වගකීම තමයි මේක ඉදිරියට මේ කටයුතු ගෙන යන එක. ළමයි වැඩියකින්ද හරි ළමයි මේ පොඩ්ඩක් අර කනෙක්ෂන් ඩ්‍රොප් බෑක් වුණා ළමයි ඉස්සෙල්ලා මේ ඒ සම්බන්ධ පොඩ්ඩක් බලන්න ගියේ. හරි පිටිකට යමු. කළමනාකරුව. ඊළඟට කළමනාකරුව කියලා කියන්නේ ව්‍යාපාරය. දැන් අපි හිතමු ව්‍යාපාර අයිතිකරුවගේ අපේ මේ මොනවද තීරණ ව්‍යාපාරය ඒ සම්බන්ධ කටයුතු කරන කෙනා කළමනාකරුව කියලා කිව්වේ. තීරණ ඉටු කරන්නේ ඊට පස්සේ ව්‍යාපාරේ කළමනාකරණ කටයුතු සිදු කරන කළමනාකරුව කියලා කිව්වා. මේගොල්ලෝ එක්කෙනෙක් කරේ කිහිප දෙනෙක් කරේ ඉන්න පුළුවන් කියලා කිව්වා. එතකොට මෙතන කියන කළමනාකරුව කියලා කළමනාකරුව දැන් ව්‍යාපාරයේ විසින් කළමනාකරුවට ඉටු කරන්න ඕන දේවල් මොනවද? මම ව්‍යාපාරය නම් මම කළමනාකරුවට ඉටු කරන්න ඕන මොනවද? ව්‍යාපාර අරමුණු ඉටු කරගෙන අවශ්‍ය කළමනාකරණය. තීරණ ගැනීම සහ තීරණ ක්‍රියාත්මක රැකියාව වර්ධ රැකියාව තෘප්තිය කියන්නේ. එතකොට දැන් මම කළමනාකරුව මගෙන් ඉටු කරගන්න බලාපොරොත්තු වෙන දේවල් මොනවද? ව්‍යාපාර අරමුණු ඉටු කරගෙන අවශ්‍ය කළමනාකරණය. මගේ ව්‍යාපාර අරමුණ මගේ අරමුණක් තියෙනවා කියලා හිතන්න අනාගත වර්ධන ඉහළ කියන්නේ ලංකාවෙන් টপ ලෙවල් එකේ ව්‍යාපාරයක් වෙන්න තමයි මගේ අරමුණ. ඒකට ඒකට කළමනාකරු ඒ දේ කටයුතු කරන්න තමයි කටයුතු කරන්නේ. ඒ වගේම තීරණ ගැනීම සහ තීරණ ක්‍රියාත්මකය. දැන් හිතන්න මගේ ව්‍යාපාරය කියලා ව්‍යාපාරේ මං සම්බන්ධ කළමනාකරු මොකද කරන්නේ? තීරණ ක්‍රියාත්මක කරනවා. ඒව ක්‍රියාත්මක කරලා ඒව තීරණ කරනවා මේ දේවල් කරන්න හොඳ මේ දේවල් කරන්න හොඳ නෑ කියලා. ඒක රැකියාව වර්ධ රැකියාව තෘප්තිය. ඒ කියන්නේ හිතන්න එයා උපකල්පනාකරුවෙක් කියලා එයා කැමති කවදාද චීෆ් කළමනාකරුවෙක් චීෆ් මැනේජ්මන්ට් එකට යන්න නැත්නම් හෙඩ් බෝඩ් එක නැත්නම් කියන টপ බෝඩ් එකට යන්න කියලා. අන්න ඒක එයා රැකියාව වර්ධනය. ඒක තෘප්තිය කියලා කියනවා. සේවකයෝ මොනවද ව්යාපාරයෙන් බලාපොරොත්තු වෙන්නේ? සේවකයා කෙලිම බලාපොරොත්තු වෙන දෙකයි. ඔක සාධන වටුපක් ලබා ගැනීම සහ මේ රැකියා සුරක්ෂිතතාව.
සේවකයෝ මේ හැමදේම කරන්නේ මේ නිෂ්පාදන කටයුතු හැමදේම ව්‍යාපාර වෙනුවෙන් මොකද නොපිරිහෙලා වැඩ කරන්නේ සාධාරණ අටුපක් ලබා ගන්න. එයාගේ ශ්‍රමයේ රුපියල් 80000කින් මෙහෙවනවනේ එයා කැමති රුපියල් 90000ක විතර මේ අටුපක් ලබා ගන්න. ඊට පස්සේ රැකියාව සුරක්ෂිතතාවය. එයා කැමති තමයි එයාගේ ආයු කාලය දීර්ඝකාලීන අපි දන්නේ නැහැ කවද මැරෙයිද කියලා. හැබැයි එයා හිතන්නේ එයා 65 නම් යන්නේ එයාට අවුරුදු 20 වෙනකම් වයස. එයා කැමති තව අවුරුදු 45ක ඒ කම්පැනි රැකියාව සුරක්ෂිතතාවය තියාගන්න මත තබාගෙන එයා ජීවිතේ මේ ව්‍යාපාර සහාය දක්වලා එයාගේ සාධාරණ අටුපක් ලබාගෙන එයා ඉදිරියට යන්න. ඒක සේවකයන් බලාපොරොත්තු වෙන ව්‍යාපාරය. එතකොට ගනුදෙනුකරු මොනවද ව්‍යාපාරයෙන් බලාපොරොත්තු වෙන්නේ? නිෂ්පාදිත සාධාරණ මිලක ලබා ගැනීම, ගුණාත්මක නිෂ්පාදන ලබා දීම. ඒකට හිතන්නකෝ දැන් මේ බිස්කට් එක මං කියන්නේ අර කිව්වාගේ කම්බි ගන්නක බිස්කට් ඔන්න කම්බි ගන්න 2500ට ගියපුවාම 10 කම්බිය 2500ට ගියපුවාම අපි කැමතිද ගන්න නෑනේ ගනුදෙනුකරුවෙක් විතර අපි කැමති මොකද අඩු මිලට ගන්න. හැබැයි අඩු මිලට ගන්නවා කියලා අඩු ගුණාත්මක බාල භාණ්ඩ ගන්න කැමති නෑනේ අපි. අපි කැමති හොඳ ගුණාත්මක විදිහට ක්වොලිටි බඩු ගන්න. අන්න ඒක කියන්නේ ක්වොලිටි බඩු ගන්න මොකද කරන්නේ? ක්වොලිටි බඩු ගන්න ගනුදෙනුකරුවෝ ඒකට ව්‍යාපාරයෙන් බලාපොරොත්තු වෙනවා. අර ව්‍යාපාරයෙන් මම හිතන්නකෝ ABC කියලා යකට කම්පැනියක් තියෙනවා. ඒ කම්පැනි බලාපොරොත්තු වෙන අඩු මිලට හැබැයි ගුණාත්මක භාවයෙන් ඉහළ බඩු ගන්න තමයි ගනුදෙනුකරුවෝ බලාපොරොත්තු වෙනවා. ඒකට ගනුදෙනුකරුවෝ ව්‍යාපාරයෙන් බලාපොරොත්තු වෙනවා මේ ගුණාත්මක නිෂ්පාදනය වගේම සාධාරණ මිලකට ලබා ගන්න. ඒක සැපයෙන් කරු ගත සැපයෙන් කරු කියලා ගන්න මොනවද බලාපොරොත්තු වෙන ව්‍යාපාරය අකණ්ඩ වෙනුම් ලබා ගන්න. ආර ඒක හිතන්නකෝ දැන් සැපයෙන් කරුක විදිහට අර යකඩ නිෂ්පාදන ව්‍යාපාර ගන්නවා. යකඩ නිෂ්පාදන ව්‍යාපාරේ හිතන්නකෝ සැපයෙන් කරු කිප දෙනෙක් ඉන්නේ සැපයෙන් කරු කැමති අකණ්ඩව යකඩ යාගේ මිල දී ගන්නවා නම්. එන්න ඒක සාධාරණ අකණ්ඩ වෙනුම් ලබා ගැනීම සහ නිසි පරිදි මුදල් ලබාගෙන. දැන් යකඩ ටික එව්වට පස්සේ සල්ලි ලැබෙන්නේ මාසෙකින් එතන ප්‍රශ්නයක් නෑ. එහෙනම් එතනදී මේ විශ්වාසභාවය පළදු වීම සිද්ධ වෙනවනේ. එහෙම නෙවෙයි ළමයි. හිතන්න යකඩ ටික අද එවනවා. අදම සල්ලි ලැබෙනවා නම් සැපෙන් කරු කැමති. තවත් ඒගොල්ලෝ බඩු ළඟ මේ ක්වොලිටි බඩු ඒ ව්‍යාපාරයට එවන්න කැමති. අන්න ඒක කියන්නේ සැපෙන් කරු ව්‍යාපාරයෙන් බලාපොරොත්තු වෙන දේවල්. ඊට පස්සේ මූල්‍ය ආයතන. නැත්නම් අපි කියන ණයදන ආයතන. ඒ ණයදන ආයතන මොනවද ව්‍යාපාරයෙන් බලාපොරොත්තු වෙන්නේ? ඒගොල්ලෝ සැපෙවුවා නම් ඒක ලබා දෙනවා දෙයි කියලා. ඒක ඒගොල්ලෝ අනිවාර්යෙන් බලාපොරොත්තු අරමුණ. මොකද්ද? සැපෙවු ණයදන ණය අය කර ගැනීම සහ තවදුරටත් ණය සැපීම. ණය ගෙවල් ණය දීලා තියෙනවා ඒවා අය කරගන්න තවදුරටත් ණය සපයන්න. ඒ දෙක තේරෙනවද ළමයි? මේ නිසා මම වැඩි දෙයක් කියන්නේ නැහැ. රජය කියලා මොනවද බලාපොරොත්තු වෙන්නේ? ලැබිය යුතු බදු ආදාය ලබා ගන්න. මේ ව්‍යාපාරයෙන් කෝටි දෙක ලාභය බලාගෙන බදු තියෙනවා. ඒ බද්ද ලබා ගන්න හරියට. ඊට පස්සේ රැකියාව උත්පාදනය කරනවා. රැකියාව වස්තු උත්පාදනය. අපි හිතමුකෝ අලුතෙන් හැම අවුරුද්දෙම මේ රැකියාව උත්පාදනය සිදු කරන රජය කැමති ඒ ව්‍යාපාරයට. මොකද ඒගොල්ලෝ රැකියාව උත්පාදනය කරනවා. නව උත්පාදනය සිදු කරලා ඒවට අවශ්‍ය කරන රැකියාව සේවක බදව ගන්නවා. අන්න කැමති රජය. ඒ ජාතික නිෂ්පාදන වර්ධනය. අපි මේකට කියන්නේ දළදේශීය නිෂ්පාදනය. මේ ජාතික නිෂ්පාදන වර්ධනයට මතම අපි කියන්නේ දළදේශීය නිෂ්පාදනය කියන්නේ. දළදේශීය නිෂ්පාදිතය. නැත්නම් අපි මේකට කියනවා ඉංග්‍රීසියෙන් GPA කියන මේක කැම්පස් වල තියෙන GPA එක නෙමෙයි. මේක කියන්නේ GPA කියලා දළදේශීය නිෂ්පාදිතය වර්ධනය වෙනකොට මේගොල්ලෝ ව්‍යාපාර රජය කැමති. මොකද දළදේශීය නිෂ්පාදිතය අපේ සාමාන්‍යයෙන් තියෙන 5% වගේ අඩු ගානක තමයි මේක තියෙන්නේ. ඒකට මේක මිනිස්සු ළමයා රජය කැමති මේක වර්ධනය කරනවට. ඉහළම දළදේශීය තියෙන නිෂ්පාදික රට කවුද? ඉස්සරන ඇමරිකාව තිබ්බේ. හැබැයි දැන් මම චීනේ ඊට වඩා උඩින් ඇවිල්ලා තියෙනවා. චීනේ දළදේශීය නිෂ්පාදනය වැඩි ඇමරිකාවට වඩා. ඊට දෙවෙනියට ඇමරිකාව ඉන්නවා. තුන්වෙනියට මම දැන් ජර්මනි ඉන්නවා. හතරවෙනියට ඉන්දියාව ඉන්නවා. අර දෙක පොඩ්ඩක් දශම ගාන උඩ පල්ලා යන ඇමරිකාව සහ චීනේ සමානව තමයි යන්නේ පොඩ්ඩකින්. හැබැයි ළඟදී ඉඳලා චීනේ දළදේශීය නිෂ්පාදනය වර්ධනය වුණා ඇමරිකාවට වඩා. අපට ඇමරිකාව ඊට වඩා වැඩි වෙන්න පුළුවන් මේ ඉහළ තත්ත්වෙත් එක්ක. හැබැයි අර ඊට පස්සේ හරවනම් ඒ විදිහටම තමයි තියෙන්නේ. අපේ අසලස රාජ්‍යයෙන් ඉන්දියාව දළදේශීය නිෂ්පාදනය ඉහළ ගියක් ඉන්න 4වෙනි ස්ථානට වගේ තමයි ඉන්දියාව දළදේශීය නිෂ්පාදනයෙන් ඉන්නේ. අපි සාමාන්‍යයෙන් සංවිධානයේ 80ට වඩා පල්ලෙහා වෙලා ඇත්තේ. තරංකරුව කියන්නේ තරංකරුව කියලා කියන්නේ ඒ තමයි තරංකරුව මොනවද බලාපොරොත්තු වෙන ව්‍යාපාරය. තම නිෂ්පාදනය මිල තීරණය කිරීමද තරංගයට මුහුණ දෙන්න. තරංකරුව බලාපොරොත්තු වෙන්නේ තම නිෂ්පාදනය. දැන් හිතන්න මම සපත්දේ රුපියල් 1000ට විකුණනවා නම් අරයත් ඒ ගානටම තමයි සපත්දේ විකුණන්න බලන්නේ. ඒ වගේම ඒ තමයි තරංගයට මුහුණ දෙන්න. අපි දෙන්න අතර තරංගය ගොඩනගාගෙන ඉදිරියට යන්න තමයි තරංකරුව බලාපොරොත්තු වෙන්නේ. ඉතින් ඉස්කෝලේ දෙවොල දන්නවා එක්සෑම් වලදී හිතන්න පන්ති පළවෙනි හා පන්ති දෙවෙනි අතර විශාල තරගයක් නේ දෙන්න. ඉතින් බලාපොරොත්තු වෙන්නේ ඊළඟ වාරයේදී කවුද ඉස්සරහට එන්නේ. පන්ති පළවෙනි හිතන මම තමයි පන්ති පළවෙනි වෙන්න ඕන. දෙවෙනි හිතන නෑ අරයට වඩාම ලකුණක් කරගෙන ඉස්සරහට පන්ති පළවෙනි එක. ඒ දෙන්න අතර තරගය දෙනවා. ඒ වගේ තමයි තරංකරුව කියන්නේ. ප්‍රජා කියලා කියන්නේ ඒගොල්ලන්ගේ අරමුණ තමයි ව්‍යාපාරය ඒගොල්ලෝ බලාපොරොත්තු වෙනවා. මේ ව්‍යාපාර පරිසිතකාමීව වටයුතු කරයි කියලා. ඒ වගේම මේ සමාජ සුබ සාධන කියලා කියන්නේ මොකද්ද?
සෝෂල් වර්ක් කියලා කියන්නේ මේ ඔය මේ වුණාද දෙකට කියන්නේ මේ සෝෂල් වර්ක් කියලා අපිට ගන්න පුළුවන්. එක එක වෛද්‍ය සහායන තියෙනවා. ඊට පස්සේ මොනවද මේ නායකයෙක් පුවා මේගොල්ලන්ට අසරණ වෙච්ච මිනිස්සුන්ට උදව් කරන ඒවා සමාධි සුබ සාධනෙන් කරන්නේ. ඔය දැන් හිරු එකෙන් කරනවා මේ වෙසක් ලංගලා කරන උත්තම ධාතු වන්දනා කියලා. ඒ මොකද සමාධි සුබ සාධනෙන් කරන්නේ පන්සලකට ගිහිල්ලා ඒ පන්සල ප්‍රතිසංස්කරණය කරලා ඒකට අවශ්‍ය කරන දේවල් දීලා මම මිනිස්සු වෙනුවෙන් මොනවද කරන්නේ? ධාතු පෙන්වනවා. ඒ වෙන මිනිස්සුන්ට ආහාර, ජලය හැමදේම දෙනවා. ඒක කරන්නේ මොකද සමාධි සුබ සාධනෙන් අපි කියන සෝෂල් වර්ක් කියලා. ඊට අනාගත ආයෝජක ව්‍යාපාරයෙන් බලාපොරොත්තු වෙන දේවල් තමයි අනාගතයේ ආයෝජනය පිළිවෙල අනාගතයේ තීරණය. නැත්නම් අපි කියන මේ ආයෝජනයේ ව්‍යාපාර හොඳට යනවා නම් මේ දානවලදී මූල්‍ය ප්‍රකාශන පිළිවෙල කරනවා. දජාතස ආදාය ප්‍රකාශ පිළිවෙල කරනවා. මේවා හොඳම හොඳයි නම් මේ අනාගත ආයෝජක මේකේ ආයෝජන කරන්න මැලිව නෑ. මේගොල්ලෝ කෙලින්ම ආයෝජන කරන මේ ව්‍යාපාරය. හැබැයි මේ හිතන්නකො මේ ව්‍යාපාරයේ මූල්‍ය ප්‍රකාශන අස්ථාවර. ඒව හදන්නෙත් නෑ නම් මනම් එනවා මොනවද කරන්නේ අනාගත ආයෝජක මැලි වෙනවා මේ ආයෝජනය කරන්න. ඒ වගේ අස්ථාවරයිනේ බලන්නකො මේ වගේ මූල්‍ය ප්‍රකාශනයක් නෑ හරියට. ඒ වගේ කොහොම මේ මූර්තවත්කම් විකුණනවා ඉවරයක් නෑනේ. ඒකට ආයෝජක බලාපොරොත්තු වෙනවා මේව ආයෝජනය කරන්න නෑනේ. ඒගොල්ලෝ වෙන වෙන නිෂ් ව්‍යාපාරවල ආයෝජනය කරන්න කටයුතු කරනවා. ඒක තමයි ළමයි එතකොට මේ ඇල්මැති පාෂ ව්‍යාපාරයෙන් බලාපොරොත්තු වෙන දේවල් තමයි කිව්වේ. කියන්නේ ඇල්මැති පාෂයකදී මගෙන් මම අර ඉන්නවනම් අතන ඉන්නවනම් ඇල්මැති පාෂයකගේ කට්ටිය ගන්න මේ කට්ටිය මගෙන් බලාපොරොත්තු වෙන දේවල්. එතකොට ඒ වගේම තියෙනවා ළමයි මම මෙයාලාගෙන් බලාපොරොත්තු වෙන්න ඕන දේවල් ටිකකුත්. ඒ කියන්නේ දැන් අරගොල්ලෝ මේගොල්ලෝ මගෙන් බලාපොරොත්තු වෙනා ටික. ඒ වගේ මම මෙයාලාගෙන් බලාපොරොත්තු වෙනවා. අයිතිකාරයන්ගෙන්, කළමනාකරුවෙන්, සේවකයන්ගෙන්, රජයෙන්, තරංකරුවෙන්, පාරිභෝගිකයන්, සැපයුම්කරුවෙන්, මූල්‍ය ප්‍රකාශන මූල්‍ය ආයතන වලින් අනාගත ආයෝජකයන්, ප්‍රජාවකින් මේ කට්ටියගෙන් මම බලාපොරොත්තු වෙන දේවල් ටිකක් තියෙනවා. ව්‍යාපාරේ මම. අපි ඒ ටික බලමු මොනවද කියලා. අයිතිකරුවන්ගෙන් මම බලාපොරොත්තු වෙන ළමයි ප්‍රමාණ ප්‍රාග්ධන දායකත්වය. හිතන්න මේ අයිතිකරු මේ ව්‍යාපාරයට යොදවන්නේ ලක්ෂ 10 නම් මට ඒක මදි. මට හිතන මේ ව්‍යාපාරය වර්ධනය වෙන්න මම ව්‍යාපාරයේ විදිහට මම හිතන ලක්ෂ 10ක් මදි. 1,50,000ක් මෙයා දෙනවා නම් අන්න අනාගත ප්‍රමාණවත් ප්‍රාග්ධන දායකත්වය දුන්නා. මම බලාපොරොත්තු වෙන අයිතිකරුවෙන් තව ප්‍රාග්ධන දෙයි කියලා මේ ව්‍යාපාරය ගොඩනගා ගන්න. ඊට පස්සේ ව්‍යාපාර කටයුතු උනන්දුව කැපවීම. අයිතිකරු ප්‍රාග්ධන යොදවපාලයට ව්‍යාපාරය ගොඩනැගිලා ව්‍යාපාරය ඉදිරියට වර්ධනය වෙන්නේ නැහැ ළමයි. ව්‍යාපාරයට මෙහෙම කරන්න බෑනේ. අයිතිකරු මොකද කරන්න ඕන? අයිතිකරු උනන්දුවක් කැපවීම දක්වන්න. අයිතිකරු උනන්දු මත තමයි ව්‍යාපාරය වර්ධනය සිද්ධ වෙන්නේ. කැපවීම මත තමයි ව්‍යාපාරය දියුණුව වෙන්නේ. නැත්නම් ලාභය වැඩි වෙන්නේ. අයිතිකරු උනන්දු කැපවීම අඩු නම් ව්‍යාපාරෙත් එදෙහිමම තමයි. අයිතිකරු උනන්දු කැපවීම වැඩි නම් අයිති ව්‍යාපාරය උඩ යනවා. ඒක උඩට යනවා කියන්නේ ඌ වර්ධනය වෙලා ලංකාවේ টොප් කම්පැනි අතරට එන්න පුළුවන්. අයිතිකරු උනන්දු කැපවීම අඩු නම් ඉතින් හෙට වුණත් බැහැ. ප්‍රාග්ධන දායකත්වයේ අඩු නම් ඉතින් කියා කරන්න බෑ ඉතින්. අන්න එහෙම තමයි වෙන්නේ. ඊට පස්සේ ව්‍යාපාර සුපරීක්ෂණ අයිතිකරු මේ උන් පරාග්ධනයක් දානවා. උනන්දුව කැපවීමක් තියෙනවා. හැබැයි සුපරීක්ෂණය කරන්න. ඒ පරීක්ෂා කරලා මූල ප්‍රකාශන බලන්නේ නැහැ. අලුයම ආයතන ප්‍රකාශ බලන්නේ නැහැ. සේවකයන් කටයුතු බලන්නේ නැහැ. කලමන මැනේජ්මන්ට් එකට ගෙනල්ලා කතා කරන්නේ නැහැ. එහෙනම් මොකද වෙන්නේ? ව්‍යාපාරේ ඒ විදිහටනේ යන්නේ. මොකද අයිතිකරු බලන්නේ අයිතිකරු පැත්තකලා ඉඳගෙන ඉන්න ලාභය දෙන්න මම ඉන්නම් ඉඳගෙන කියලා. නෑ එතකොට මොකද වෙන්නේ? ඒ ව්යාපාරේ අයාලේ තමයි යන්නේ. සමහර වෙලක සේවකව හොරකම් කරන්න වෙන්න පුළුවන්. කලමනාකරු එන්නේ වැඩ කරන්නේ එයාට ඔයගලන්ට ඕන විදිහට. එතකොට ව්‍යාපාරය විනාශ වෙලා යනවා. අන්න ඒක කියන්නේ අයිතිකරුවෝ විදිහට ආයෙ හරිය සුපරීක්ෂාකාරව බලන්න ඕනකොට මම මොනවද ව්‍යාපාරයේ විදිහට මම අයිතිකරුවෙන් බලාපොරොත්තු වෙන්නේ ප්‍රමාණවත් අප්‍රාග්ධන දායකත්වය උනන්දුවක් කැපවීම සහ ව්‍යාපාර අයිතිකරුවෙකුගේ සුපරීක්ෂණය. නැත්නම් ව්යාපාර කටයුතු සුපරීක්ෂණය. කලමනාකරුවෝ මම අයිතිකරුවන් විතරනේ බලාපොරොත්තු වෙන්නේ. මම කලමනාකරුවන් ගැන බලාපොරොත්තු වෙන දේවල් ටිකක් තියෙනවා. ඒ මොනවාද? ව්‍යාපාරයේ සැලසුම් නිස්ලේස ක්‍රියාත්මක. දැන් හිතන්නකො කලමනාකරු හොඳට ප්ලෑන් එක හදනවා. හදලා ඒක ක්‍රියාත්මක කරන්නේ නැහැ කියනකොට එතකොට මොකද වෙන්නේ? ව්‍යාපාර කටයුතු වර්ධනය වෙනව නැහැනේ. ව්‍යාපාරය තව ටිකක් අයාලට නැත්නම් පල්ලෙහාට වැටෙනවා. එහෙම නැත්නම් කලමනාකරු ප්ලෑන් එක අද හදනවා. හෙට වෙනකොට ක්‍රියාත්මක කරනවා. මාස එකමාරක අවුරුද්දක් කරන ව්‍යාපාර හිතා ගන්න පෙතන වර්ධනය වෙනවා. එතකොට මොකද? ව්‍යාපාරي මට මාර සතුටුයි නේද? අන්න ඒක තමයි කියන්නේ කලමනාකරුවෝ මම කලමනාකරුන් ප්‍රධාන වශයෙන් බලාපොරොත්තු වෙනවා. ව්‍යාපාර සැලසුම් සකම ක්‍රියාත්මක කිරීම. ඒ වගේම නිවැරදි තීරණ ගන්න. සැලසුම් ක්‍රියාත්මක කරව විදිහ මදි. මේ නිවැරදි තීරණ ගන්න. එක එක ප්‍රශ්න වෙන්න පුළුවන්. අපි ඉස්සරහට කතා කරන අවස්ථා තර්ජන ඊට පස්සේ මේ මොනවද අවස්ථා තර්ජන කියලා කතා කරනවා. ඊට පස්සේ මොනවද ශක්තියෙන් දුර්වලතා කියලා කතා කරනවා. ඉදිරියට කතා කරන දෙවෙනි පාඩමේදී. එතකොට අන්න ඒවට තීරණ ගන්නවා නම් කලමනාකරු හරි විදියට එයම් ව්‍යාපාරයේ වර්ධනය අනිවාර්යයි. ඒව තමයි ළමයි මම ව්‍යාපාරයේදී කලමනාකරයෙන් බලාපොරොත්තු වෙන්නේ. ඊට පස්සේ සේවකයන් ගත පවරලතකාරී නිසල සිටි කිරීම.
ඒ සේවකයන්ට මම හොඳ පඩියක් ගෙවනවා. ඒගොල්ලෝ සතුටින් තියෙන ඒගොල්ලන්ට තියෙන එකම දේ තමයි මම දෙන කාර්යය. පවරන කාර්යය හරි ලේසියෙන් කරන්න. දැන් කියලා බිස්කට් හදන නිෂ්පාදනය කර ව්‍යාපාරයන ප්‍රොඩක්ෂන් එක සේවකයෝ හරි විදිහට කරන්න ඕනේ. හරියට බෙදා හැරින් කටයුතු සිදු කරන්න ඕනේ. ඒ දේවල් හරියට කරනවා නම් මම ව්‍යාපාරයේ සතුටුයි. ප්‍රොඩක්ෂන් එක අනම්මනම් මම බෙදා හැරින් කටයුතු ඒ ටික ඔක්කොම ආයෙ නිකන් සේවකයන්ට නෑ මට නැති විදිහට කරන්නේ. ඒ කියන්නේ සේවකයොත් ඔයගොල්ලන්ට ඕන විදිහට කරන්නේ. මට ඒකයි මම ව්‍යාපාර මට මොනවත් කරන්න බෑනේ. මම සේවකයෝ ඔහේ කරන්න ඒවා. ඒගොල්ලන්ට අවශ්‍ය විදිහ අය අල්ලස කමින් ඉන්නේ. ඒ දේ එහෙමනම් ව්‍යාපාරයේ ගොඩනැගීමක් නෑ. එතකොට ශ්‍රම ඵලදායීත්වය අඩි කරගන්න සේවකයන්. සේවකයෝ අනිවාර්යයෙන්ම ශ්‍රම ඵලදායීත්වය අඩි කරන්න ඕනේ. ඒ කියන්නේ හිතන්නකෝ මම ඒගොල්ලන්ට සාධාරණ වැටුපක් ගෙවන ඒගොල්ලන්ගේ වගකීම තමයි ඒගොල්ලෝ ශ්‍රම ඵලදායීත්වය වැඩි කරගන්න. මම ලක්ෂික පඩියක් සේවකයට ගෙවනවා නම් එයා රුපියල් 50000ක් වැඩ කරන්නේ නැත්නම් කොහොමද කරන්නේ ව්‍යාපාරයක් කරගෙන යන්නේ ඉස්සරහට බෑනේ නේ. ඒගොල්ලෝ මම ලක්ෂික පඩියක් ගෙවනවා නම් ඊට වඩා ඒගොල්ලෝ වැඩ කරනවා. 1,50,000ක පඩියකට ඒගොල්ලෝ වැඩ කරනවා නම් අන්න ව්‍යාපාරය ගොඩ වර්ධනය වෙනවා. සාධාරණ වැටුපක් මම ලබා දෙන්න උඩ කටයුතු කරනවා ව්‍යාපාරයේදී. ඒ ශ්‍රම ඵලදායීත්වය වැඩි කරලා තියෙනවා. අන්න ඒකයි. ඒ කියන්නේ මම ව්‍යාපාර විදිහට සේවකයන් බලාපොරොත්තු වෙන දේවල්. ඒ සැපයුම් කරුවන්ගේ මම බලාපොරොත්තු වෙනවා ගුණාත්මක අමුද්‍රව්‍ය කල් වෙලාවට කලට වෙලාවට සපයයි කියලා. අයියේ. ඒ හිතන්නකෝ දැන් මම ව්‍යාපාරයේදී අර කොල්ක සැපයුම් කරුවන්ට හැමදාම හැනෝම් දෙනවා. පළවෙනි ඒගොල්ලන්ගේ සැපයුම් කරුවන්ගේ බලාපොරොත්තු ඒකනේ මගේ. ඊට පස්සේ ගුණාත්මක මම නිසි පරිදි මුදලුත් ගෙවනවා. හැබැයි ඒගොල්ලෝ මට දෙන්නේ කලට වෙලාවට අමුද්‍රව්‍ය ටික දෙන්නේ. ඒ වගේම දෙන්න ගුණාත්මක තමයි අඩු අමුද්‍රව්‍ය දෙන්නේ. එතකොට ව්‍යාපාරයේ මේ නිෂ්පාදන කටයුතු අඩාල ඒ කලට අමුද්‍රව්‍ය නැහැ. නිෂ්පාදනය කර පාරිභෝගිකයා තෘප්තිමත් නැහැ. ඇයි අම්බාල ක්වොලිටි එකේ බඩු දාලා හදලා තියෙන කියලා කියනවා. හැබැයි සැපයුම් කරු කලට අමුද්‍රව්‍ය ටික දෙනවා. අන්න යා නිෂ්පාදනයේ අඛණ්ඩව ගලාගෙන යනවා. කලට එයාගේ ගුණාත්මක බයින් ඉහළ දේවල් දීලා තියෙන අමුද්‍රව්‍ය. ඒ පාරිභෝගික සතුට මගේ ලාභෙත් වැඩි වෙනවා නේද? ඊට රජයගත ව්‍යාපාර හිතකර දිරිගැන්වීම් ලබා දෙනවා. හිතකර දිරිගැන්වීම් කියලා කියන්නේ බදු අඩු කරලා ටැක්ස් එකක් ගහනවා ටැක්ස් එක අඩු කරලා රජයේ විසින් අමතර දීමනා ලබා දෙන ව්‍යවසායකයන් ඒ වෙච්ච අපිට එතකොට ව්‍යවසායකයෝ අපිට ණය පොලිය රහිත ණය දීලා බැංකුව වලින් ඊට පස්සේ ආය රජයේ විසින් මේ වෙනත් රටවල් සමග මේ ව්‍යාපාර කටයුතු සිදු කරන්න අවස්ථාව ලබා දීලා ඒ දේවල් කරලා දෙනවා නම් මේ ව්‍යාපාර දියුණු වෙන්නේ නැද්ද? දියුණු වෙනවා. එතකොට ළමයි දැන් මම අද කතා කරේ මොනවද? නිෂ්පාදන සාධකරී කතා කරා. ඇල්මෙති පාර්ශ්වයට කතා කරා. මේ ඇල්මෙති පාර්ශ්වයන්ගේ ව්‍යාපාර ටිටු වෙන්න ඕන දේවලුත් කතා කරා. ඒ වගේම ව්‍යාපාර වෙච්ච මම මේගොල්ලන්ගේ බලාපොරොත්තු වෙන්න ඕන දේවලුත් කතා කරා. ඒතකොට ළමයි අදින් මේ පාඩම ඉවරයි. 10 වසරේ තියෙන පළවෙනි පාඩම ඔන්න ළමයි අපි ඉවර කරා. 10 වසරේ පළවෙනි පාඩම ඉවර කරා. එතකොට ළමයි මම 28 වෙනිදා මම පටන් ගන්නවා මුල ඉඳලා යන පන්තියක්. එතකොට සාමය 10 වසරේ පළවෙනි පාඩම මම කරපු ඉඳලා ආයෙ මේ පාඩම කරන්නේ දෙවෙනි පාඩමේ ඉඳලා මම යනවා. ඒකට 11 වසර පන්තිය මම 29 වෙනිදා ආරම්භ කරනවා. ඉතින් ළමයි මේ ඕගොල්ලන්ට පුළුවන් මගේ පන්තියත් එක්ක සම්බන්ධ වෙන්න. මම ඕගොල්ලන්ට නම්බරේ දාන්නම්. ඔයගොල්ලෝ මේ විදිහට තමයි නම්බරේ දෙන්නේ. මේ මෙන්න මේ නම්බරේ 0.79 මේ නම්බරයට WhatsApp message එකක් දාන්න ඕනේ. ඔයගොල්ලන්ගේ ශ්‍රේණියයි නමයි දිස්ත්‍රික්කයේ ඉස්කෝලේ එක. එන්න දැන් මට පුළුවන් ඔයගොල්ලන්ගේ අදාළ group වලට add කරගන්න. හරි ළමයි දැන් අපි පළවෙනි පාඩම ඉවර කරන්නේ. අපි හෙට ඉඳලා දෙවෙනි පාඩම පටන් ගමු. එහෙනම් ළමයි වැඩ කරන් පාඩම් කරන් ඊළඟ දවසේ හම්බෙමු. ඔයගොල්ලෝ නම් දැන් වැඩ කරන්න. මට පුළුවන් උපරිම මම වැඩ කටයුතු සිදු කරනවා. එහෙනම් ළමයි හැමෝටම සුබ සන්ධ්‍යාව. ආයුබෝවන්.